හරි වෙලාවත් හරි මේ අපි ඩිස්කෂන් එක වැඩි පටන් ගමු. right හරි ප්‍රධාන වශයෙන් MCQ ටිකයි මේ මේකේ මොකද සිද්ධ වෙන්නේ මේකේ මේ එසේ එක ටිකක් වැදගත් කතාවක් තියෙනවා එසේ එකේ ඒකෙන්ද මම එසේ එකක් ඩිස්කස් කරනවා මේ right අපි වැඩි කතා නැතුව යමු ටක් ගාලා වැඩේට. ම්ම්, හරි right මෙහෙමයි කියන්නේ පළවෙනි මේක කෙනා පළවෙනි එකේ කියනවා මේ ඉහළම විද්‍යුත් සන්නායකතාව පෙන්වන තුනඩි ගුණයේ මුල් ද්‍රව්‍ය වන්නේ ඉහළම විද්‍යුත් සන්නායකතාව පෙන්වන්න නම් තියෙන්න ඕන දේ තමයි ලෝහක බන්ධනයේ හරි ලෝහක බන්ධනයේ ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය වැඩි වෙන්න ඕනේ. විද්‍යුත් සන්නායකතාව කියන කෙනා රඳා පවතින්නේ සචල ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය මත. හරිද? විද්‍යුත් සන්නායකතාව කියන කෙනා රඳා පවතින්නේ සචල ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය මත. එතකොට සචල ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය වැඩිම වෙන්න නම් ලෝහක බන්ධනයේ ඉලෙක්ට්‍රෝන ජලාශයට සපයන ඉලෙක්ට්‍රෝන ගණන වැඩි වෙන්න ඕනේ. හරි. එහෙනම් වැඩිම එක්කෙනෙක් ඉන්නේ කොපර්. right ඒක හින්දා අපි කොපර්ට ලකුණු දෙනවා උත්තරේ 4. එතකොට මේ මට කියන්න මේ ඔය chat එකට දාන්න මේ මම මාව ඇහෙනවනේ ඇහෙන එකේ පේන එකේ මොකුත් ප්‍රශ්න නැහැ. right කොහොමද කියන්නේ right එහෙම ප්‍රශ්න නැහැ. හරි අපි වැඩේ අදගෙන යමු. තුනඩි ගුණයේ මූලද්‍රව්‍ය කවුද කියලා තමයි අහන්නේ කොපර්. right ඊට පස්සේ පරමාණුක අරයන් ගැන අහලා තියෙනවා ඊළඟට පරමාණුක අරයන් විචලනය. හරි මේ වෙලාවේ ලයිව් එකට සෙට් වෙලා නැති අය ඉන්නවා නම් මේ පොඩි මැසේජ් එකක් දාන්න ඕන අපි වැඩේ ස්ටාර්ට් කරලා තියෙන්නේ MCQ එකකුත් දෙකකුත් ඉවරයි කියන කතාව කියන්න මේ ලයිව් එක බලන එක තමයි වඩාත්ම හොඳ වැඩේ. පස්සේ ඔය YouTube වීඩියෝ අනම බැලුවට අවුලක් නෑ. ඉතින් ඒ වුණාට ලයිව් එකේ ඉඳගෙන මාත් එක්ක chat එකක් දාගෙන උත්තර ටික එවනවා නම් මම අන්න එහෙම කරන එක තමයි වඩාත් හොඳ. පැහැදිලිද? හරි. right ඊට පස්සේ මම ගාව මේ සමහර අයගේ papers තාම තියෙනවත් එක්ක ලකුණු දාලා බලලා දුන්නේ ඒවා. මේකත් ඒ වගේ paper එකක්. හරි. ඒක ඉතින් ඔයාට අදාළ වැඩක්. මම paper එක හදන එක print කරලා ඔයාගේ අතට දෙන එක. ඊට පස්සේ ඔයා paper එක ලියනකම් බලන් ඉන්න එක. ඊට පස්සේ ලියලා ඉවර වෙලා ඒ paper ලකුණු දාලා බලලා ආපහු දෙන එක. එතනින් පස්සේ මගේ job එක ඉවර වෙනවා. හරි. ඊට පස්සේ අන්තිම වැඩේ තමයි discuss කරන එක. discuss කරන එක ඉවර වුණාම මේ paper එක සම්බන්ධව මගේ වැඩේ ඉවරයි. හරිද? ඔයා තමයි ඉතුරු ටික කරන්න ඕනේ. ඔයා මේ ගේම හරියට ගහන්න නැත්නම් කොහොමවත් ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ, බය වෙන්න දෙයක් නැහැ. විභාගේ ෆේල් වෙනවා. එච්චරයි. හරි. ඊට එතනින් එහාට අනාථ වෙලා ප්‍රඥා ගන්න දෙයක් නැතුව දඟලන තමයි වෙන්නේ. හැබැයි මම දැන් මේ වැඩේ කන්ටිනියු කරගෙන යනවා ඉස්සරහට ගානට. මොකද මේ වෙලාවේ මේක හරියට ලස්සන පේපර් ටික ලියලා ලකුණු දාලා බලලා අරගෙන අඩුපාඩු ටික හදාගෙන ලකුණු තියෙන ගාන දශමෙන් දශම හරි ගමන් නැහැ වැඩි කරගෙන අන්න එහෙම ටිකක් උනන්දුවෙන් මේක කරන සෙට් එකක් ඉන්නවා පන්තියේ. හරිද? සහ රිවිෂන් ඇතුළේ එහෙම කට්ටියක් ඉන්නවා. හරිද? ඒක හින්දා මොකක්ද සිද්ධ වෙන්නේ මම මේ වැඩේ කන්ටිනියු කරගෙන යනවා. එයාලට ඕනේ කියලා මම දන්නවා. රයිට්. හරි කාබන් ෆොස්ෆරස් සල්ෆර් ආසනික් සහ සෙලෙනියම් වල මූලද්‍රව්‍ය පරමාණුකාරය වැඩි වෙන පිළිවෙල වන්නේ. රයිට්. පරමාණුකාරය වැඩි වෙන්නේ මොන වෙලාවේද? පරමාණුකාරය කියන කෙනා වැඩිම වෙන්නේ ආණ්ඩේ පහළට කියන ශක්ති මට්ටම ගන්න වැඩි වෙන්න ඕනේ. හරි. ඒතර පරමාණුකාරය වැඩි වෙනවා. ඊට අමතරව ආවර්තයක් දිග ඉදිරියටදී පරමාණුකාරය අඩු වෙනවා. ඒ කියන්නේ මුල්ම ආවර්තවල මුල්ම ආවර්තයක් ඇතුළේ ඉන්නවා නම් හොඳයි වඩා.
හරි මේ කට්ටිය නිකන් මේ ආවර්තවක ඉන්න හැටි අපි අඳගමු කොහොමද තියෙන්නේ කියලා. කාබන් ඉන්නවා. මෙතන නෑ ඊට නයිට්‍රජන්, මෙතන ෆොස්ෆරස් ඉන්නවා. ඊට පස්සේ සල්ෆර් ඉන්නවා ඊළඟට. සල්ෆර් එයාට වැඩි සෙලීනියම් ඉන්නවා. මෙතන ආසනික් ඉන්නවා. කොහොමනින් අරය අඩු වැඩි වෙන පිළිවෙල නහන්. ෂුවර් එකටම අරය අඩු වෙනවනේ කාබන්ගේ. අනිවාර්යයෙන්ම කාබන් තමයි අරය අඩු. හේතුව ශක්ති මට්ටම් දෙකයි. කාබන් වලට වැඩි වෙනවනේ මේ දෙන්නනේ. මේ දෙන්නගේ අරය වැඩි වෙනවනේ ෆොස්ෆරස්. හේතුව ආවර්ත දිග ඉදිරියටදී අරය අඩු වෙනවා. ෆොස්ෆරස්. අරය වැඩි වෙන්න ෆොස්ෆරස් නේ. එහෙනම් අරය අඩු සල්ෆර්නේ. සල්ෆරට ෆොස්ෆරස් වැඩි අරය. හරි. මේ කට්ටියෙන් එතකොට කොහොමද දෙන්න ඕනේ? අඩුම අරය තියෙන්නේ සෙලීනියම්ට. මේ දෙන්නගේ. අරය වැඩි වෙන්න ඕනේ එතකොට ආසනික්. ඔක තමයි උත්තරේ. එතකොට උත්තරේ ගන්න වෙන්නේ අපිට කාබන් සල්ෆර් ෆොස්ෆරස් සෙලීනියම් ආසනික්. උත්තරේ 5. හරි කතාව. රයිට්. අවශ්‍ය දේවල් තියෙනවා නම් ලියලා දාන්න. මම අවශ්‍ය ඒවාට විතරක් විවරණයක් දෙනවා. හරිනේ. පොයින්ට් එක ලියා ගන්න. ඔයා හිතන්න ඕනේ හැටි මෙන්න මෙහෙමයි. ලියන්න ආවර්තයක් දිගේ ඉදිරියට ආවර්තයක් දිගේ ඉදිරියට ආවර්තයක් දිගේ ඉදිරියට ආවර්තයක් දිගේ ඉදිරියට අරය අඩුවේ ආවර්තයක් දිගේ ඉදිරියට අරය අඩුවේ ආණ්ඩයක් දිගේ පහළට අරය වැඩි වේ. ආණ්ඩයක් දිගේ පහළට අරය වැඩි වේ. හරිනේ. රයිට්. යමු තුන්වෙනි MCQ එකට. X සමති අවර්ණ ගණයක් තනු කෙච්චන රත් කිරීමේ දුමුරු පහේ වායුවද සෝඩියම් හයිඩ්‍රෝජන් රත් කිරීමේදී අවර්ණ ශාරීය වායුවද පිට කරයි. X කියන එක නම් කවුද කියලා තමයි අහන්නේ. තනු HCl දැම්මට පස්සේ දුමුරු පාට වායුව පිට කරන්න නම් අනිවාර්යයෙන්ම නයිට්‍රයිට් එකක් විය යුතුයි. ලියන්න පොයින්ට් එක විවරණයක් දැම්ම ලියලා දාන්න. දැන් තනු HCl හමුවේ දුමුරු පහ වායුව පිට කිරීමට නම් තනු HCl හමුවේ දුමුරු පහ වායුව පිට කිරීමට නම් එය NO2 මයිනස් අයනයක් විය යුතුය. NO2 මයිනස් අයනයක් විය යුතුය. එහෙම නැත්නම් නයිට්‍රයිට් එකක් විය යුතුය. නයිට්‍රයිට් එකක් විය යුතුය. රයිට්. ඊළඟ කතාව. ඊට පස්සේ කියනවා තනුක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ශාරීය වායුව අපිට අනිවාර්යෙන් මෙතන ඉන්නේ ශාරීය වායුව ළමයි ඇමෝනියා. අපිට වායුවකට කියලා ශාරීය එකක් හම් වෙන්නේ ඇමෝනියානේ. රයිට්. ලියන්න යටින් මෙහිදී පිටවන ශාරීය වායුව ඇමෝනියා විය යුතුය. 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 ඊළඟ පොයින්ට් එක භස්ම සමග රත් කිරීමේදී භස්ම සමග රත් කිරීමේදී ඇමෝනියා පිට කරන්නේ
අමෝනියා පිට කරන්නේ NH4 අයනයි NH4 plus අයනයි NH4 plus අයනයි NH4 plus අයනයි right මේ දෙන්නම තියෙන උත්තරය 1 ඒ දෙන්නම එකතු වෙලා හැදිච්ච එක්කෙනෙක් වෙන්න ඕනේ ඒතර උත්තරේ 1 right එන්න අංක 4ට තරංගායමෙන් නැනෝමීටර් 305ක් වන ෆෝටෝන මවුල එකක ශක්තිය වන්නේ ෆෝටෝ මවුල එක ශක්තිය අහන්නේ මට මේක සුළු කරලා ඕනේ අක්‍රිය වැඩේට දායක වෙන්න නැනෝමීටර් 305ක් කියලා කියන්නේ අපි ලැම්ඩා නේ දන්නේ. ඒතර අපිට E එහෙම නැත්නම් ශක්තිය කියන එක්කෙනා හොයන්න පුළුවන් HC බෙදීම ලැම්ඩා දාලා. මම කෙලින් මේකට ආදේශ කරනවා H කියලා කියන 6.626 6 වාරයක් 10 ඍණ 34යි ජූල් තප්පර ගුණ කරන්න ඕනේ. ආලෝකයේ ප්‍රවේගය 3 වැඩි කිරීම 18යි ms ඍණ 1 බෙදන්න ඕනේ 305 නැනෝ කියලා කියන්නේ මිලි මයික්‍රෝ නැනෝ 10 ඍණ 9යි මීටර්. එතකොට උත්තරේ කීයක් වෙනවද කියන්නේ? ඉක්මනට හදලා දෙන්න උත්තරේ කීයද කියලා. ගාලා හදන්න. උත්තරේ කීය chat එකට දාන්න ටක් ගාලා. උත්තරේ ඉක්මනට කියන්න. ටක් ගාලා මේක සුළු කරලා දෙන්න ඉක්මනට. අපෝ උඹලත් එක්ක ගාණක් හම්බුණා කියලා කියන්නේ ඉතින් ආය එපා කරනවා ඊට පස්සේ එතනින් එහා පේපර් එක. අයි ඒක සුළු කරන්න හින වෙලාවක් යනවා. ඉක්මනට. කීයක් යනවා 352යි. අපෙන් අහලා තියෙන මවුල එකනේ. ඔව්. එහෙනම් මේක ආයෙ ගුණ කරන්න ඕනේ මේකට අදාළ ශක්තිය හොයන්නකො. ශක්තිය හොයලා මේක ආයෙ ගුණ කරන්න ඕනේ එතකොට ඇවගාඩ්‍රෝ සංඛ්‍යාව. නැත්නම් මෙතනම ගුණ කරොත් මේක ගුණ කිරීම 6.022 වාරයක් 10.23යි මවුලයට. පොඩ්ඩ දාන්න right ප්‍රමාදයෙන් පෙනියන්නේ උත්තර නැති බවයි. පොඩ්ඩ හදන කට්ටිය හදන්න. බලයි මොකද මේ ඉතින් ලඝු දාලා සුළු කරනවා කියලා. අපි කොහොමද දන්නව අපල මේ ගෙදරදී වැඩ කරද්දි කැල්ලකින් තමයි ගහන්නේ. නැත්නම් උඩ පුතියාගෙන ඔහොමනේ වැඩ කරන්නේ. නේද? ඕන්ලයින් ක්ලාස් කියලා කියන එක ළමයි ඇත්තටම හොඳ දෙයක් නෝනේ නේ. ඔයාට ඔයාව කන්ට්‍රෝල් නම් පැහැදිලිද? ඔයාට ඔයාව කන්ට්‍රෝල් නම් ඔන්ලයින් ක්ලාස් කියලා කියන්නේ නියම එකක් ඉගෙන ගන්න. රයිට් කීයක් යනවද ඉක්මනට කියන්නේ? අනේ මේ ඔන්න ප්‍රයිවට් chat එකට මෙසේජ් දාන්න නැතුව
දාපියව් මේ අනික්කව් මේ ඕක උත්තරේ දැක්කා කියලා මම කම්පියුටර් hina වෙනනේ. හරි. බලන්න. නැට්ටා කියලා අලුතෙන් කියන්න දෙයක් නැහැ. රයිට් 392යි උත්තරේ 3. රයිට්. එන්න ඊළඟ ප්‍රශ්නෙට. ප්‍රධාන ක්වොන්ටම් අංක n සමානයි 3 වගේ නිරූපණය වෙන ප්‍රධාන ශක්ති මට්ටමේ තිබිය හැකි උපකවච සංඛ්‍යාව, කාක්ෂික සංඛ්‍යාව හා උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව කොච්චරද කියලා තමයි අහන්නේ. මේක අපි මීට වෙනස් එකක් කරේනේ. රයිට්. හැබැයි කොහෙන් ගියත් ක්වොන්ටම් අංක වලින් අනිවාර්ය ප්‍රශ්නයක් එනවනේ. n සමානයි 3යි කියලා කියන ප්‍රධාන ශක්ති මට්ටම 3යි. ඒතර ඒකේ s තියෙනවා, p තියෙනවා, d තියෙනවා. හරිද? s p d කියන තුනම තියෙනවා. අපෙන් අහන්නේ තිබිය හැකි උපකවච සංඛ්‍යාව, කාක්ෂික සංඛ්‍යාව, උපකවච සංඛ්‍යාව 3යි. s තියෙනවා, p තියෙනවා, d තියෙනවා. එහෙම නේද දෙන්න ඕනේ. ඒ කියන්නේ ශක්ති උපශක්ති මට්ටම් ගන්න. ඔව් උපශක්ති මට්ටම් ගන්න 3යි. ඊට සපෙන් අහනවා කාක්ෂික සංඛ්‍යාව s කාක්ෂික 1යි, p කාක්ෂික මෙහෙම 3යි, d කාක්ෂික ඔක්කොම 5යි. ඒතර එකතුව 5යි, 3යි, 8යි, 1යි, 9යි. ඊට පස්සේ කියනවා උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 9 2 18යි. ඔක තමයි උත්තරේ. උත්තරේ 2. right. මේකට අපි ෂෝට් නෝටුත් එක්ක රිවිෂන් එකේදී කරා ඈ. ප්‍රී ප්‍රෙස් කෙමිස්ට්‍රි පේපර් එක සාකච්ඡා කරද්දී ක්වොන්ටම් අංක වලට වෙනම ලේසියෙන්ම ක්වොන්ටම් අංක කුල ගොඩ දාගන්න කොහොමද කියලා වෙනම ෂෝට් නෝට් එකක් දුන්නා. හරිද? right. එච්චරයි. එමු ඊළඟ කාරණාවට. අංක 6. ප්‍රධාන ශක්ති මට්ටම හා කාක්ෂික වල ඉලෙක්ට්‍රෝන සැකසීම අසත්‍ය වන්නේ. ඔන්න ආයෙත් අහලා තියෙන අසත්‍ය එකක්. හරි. කියනවා එහෙම එකම ශක්තිය සහිත කාක්ෂික ඇති විට ඒවායේ ප්‍රථමයෙන් පිරෙන්නේ එක් කාක්ෂිකට එක් ඉලෙක්ට්‍රෝනය බැගින් ඉලෙක්ට්‍රෝන බැමුම් සමාන්තර වන සේය. ඔව් ඒක ඇත්ත. ඔය කතාව අපිට කලින් කිව්වේ කවුද? හුන්ස්. හරිද? හුන්ස් කියපු කතාව ඇත්ත. ඒක හරි. එහෙනම් දැන් ඒක සත්‍යයි. පරමාණුවක කිසිම ඉලෙක්ට්‍රෝන දෙකකට එකම ක්වොන්ටම් අංක හතරම තිබිය නොහැකිය. ඉලෙක්ට්‍රෝන දෙකක් අතර ක්වොන්ටම් අංක හතරක් තියෙනවා ප්‍රධාන වශයෙන්. ඒ ක්වොන්ටම් අංක හතරම එකකට හතරම නැහැ. තුනක් සමාන වුණොත් අන්තිම එක හරිය වෙනස් වෙනවා. ධන භාග ඍණ භාග හරිය වෙනස් වෙනවා. ඒකත් සත්‍යයි. අංක 3. පාක්ෂික වල ඉලෙක්ට්‍රෝන පිහිටන්නේ පරමාණුක ශක්තිය අවම වන ලෙසට. ඉලෙක්ට්‍රෝන පිහිටන්නේ ශක්තිය අවම වෙන විදිහට තමයි. ඒකත් හරි. ඒ කියන්නේ අවුෆ්බාව් මූලධර්මයෙන් කිව්වේ. ඊට පස්සේ අංක 4 ප්‍රධාන ක්වොන්ටම් අංකයෙන් n මගින් නිරූපණය වන ප්‍රධාන ශක්ති මට්ටමේ තිබිය හැකි උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 2n ට සමාන වේ. 2n වර්ගයට සමාන වේ. ඒකත් හරි. මේක හරි නේද? අපි බලමු n සමාන 1යි නම් 2යි. තියෙන බල උපරිම ගාන n සමානයි 1 කියලා කියන ප්‍රධාන ශක්ති මට්ටම 1නේ. එතකොට 2n වර්ගය කියලා කියන්නේ 2යි. ඊට n සමානයි 2යි නම් 2n වර්ගය කියලා කියන්නේ 8යි. n සමානයි 3යි නම් 2n වර්ගය කියලා කියන්නේ කීයද? 18යි. 3 වර්ග 3 9 වර්ග 18යි. n සමානයි 4යි නම් 32යි. හරිනේ ගානට යනවා වැඩි. අංක 5. ප්‍රධාන ශක්ති මට්ටම් පිළිවෙලින් සම්පූර්ණයෙන්ම පිරීම පරමාණුක ශක්තිය අවම කරයි. ප්‍රධාන ශක්ති මට්ටම් පිළිවෙලින් සම්පූර්ණයෙන්ම පිරීම පරමාණුක ශක්තිය අවම කරයි. ඕක හුඟක් ඒවට නම් හරි. හුඟක් ඒවට ඕක හරි. ඒක හරි නැත්තේ නෑ. හුඟක් ඒවට හරි. හැබැයි මේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ක්‍රෝමියම් කොපර්ගේ ඔහොමද උනේ? නෑ නේද? ඒක හින්දා ඒක අසත්‍යය කියන්න වෙනවා සමහර වෙලාවට. අනික් ඒවා නම් හරි නේද? පරමාණු අංක 1 හරිනේ. ඉලෙක්ට්‍රෝන බැගින් සමාන්තර වශයෙන් ඒක හරි හොන්ස් නෙමෙයි. පරමාණු කිසිම ඉලෙක්ට්‍රෝන දෙකකට එකම ක්වොන්ටම් අංක හතරම තිබිය නොහැකිය. ඒකත් හරිනේ. ඔය කතාව කීවේ පෞලි බහිස්කාර නියමයේ. අංක 3. කාක්ෂික වල ඉලෙක්ට්‍රෝන පිහිටන්නේ පරමාණු ශක්තිය අවම වන ලෙසට. ඒකත් හරි.
ප්‍රධාන ක්වොන්ටම් අංකය මගේ නිරූපණයේ ප්‍රධාන ශක්ති මට්ටමේ තිබිය හැකි උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යා 2යි නේ. ඒකත් හරි. එහෙනම් 5. එච්චරයි. හරි. ඔයාලට මේවා ගැන මොනවා හරි අවුලක් තියෙනවා ඔය ප්‍රශ්න කරගෙන යද්දී නිකන් පොඩි දෝලනයක් තියෙනවා සමහර දේවල් ගැන. ඔන්න ප්‍රශ්නෙන් විතරක් සෑහෙන තියරි ගොඩක් අහු වුණා. පළවෙනිම කාරණාව ප්‍රශ්නෙන් විතරක් සෑහෙන තියරි ගොඩක් අහු වුණා. හරිද? ඊට අමතරව ප්‍රශ්නෙන් විතරක් සෑහෙන තියරි ගොඩකුත් හම්බුණා. ඊට අමතරව මේ පැත්තකින් ලියලා දාගන්න ඉලෙක්ට්‍රෝන වින්‍යාස නෝට් එක බලන්න කියලා. හරි. ඒකේ අවුෆ්වාව මූලධර්මයේ පෞලි බහිස්කාර නියමය හුන්ස් නියමය කියන නියම තුන තමයි වැදගත් වෙන්නේ. හරි. රයිට්. අංක 7ට එන්න. 7 තියෙනවා නියම ගානක්. රයිට්. ස්ට්‍රොන්ජියම් කාබනේ බේරියම් කාබනේ පමණක් අඩංගු නියතියක් අරගෙන තියෙනවලු. ස්ට්‍රොන්ජියම් කාබනේ බේරියම් කාබනේ පමණක් අඩංගු. ඒතර තියෙන්නේ මේකේ ස්ට්‍රොන්ජියම් කාබනේටුයි බේරියම් කාබනේටුයි විතරයි. මේකේ ස්කන්ධය ග්‍රෑම් 0.8 ග්‍රෑම් කියලා තමයි කියන්නේ. හරි. වැඩිපුර තනුක HCl අම්ලය දිය කළ විට මේකට HCl දානවලු. මේකටත් HCl වැටෙනවනේ එතකොට. ඒතර හැදෙන කට්ටිය කියමු බලන්න කොහොමද? ස්ට්‍රොන්චියම් ක්ලෝරයිඩ් දාන කාබන් ඩයොක්සයිඩ් දාන ජලය. එතනත් ඒ වගේම බේරියම් ක්ලෝරයිඩ් දාන කාබන් ඩයොක්සයිඩ් දාන ජලය. තුලිත කරන්න මෙතන දෙකේ ඉලක්කමයි මෙතන දෙකේ ඉලක්කමයි දාමු. ඒක සමීකරණය තුලිතයි. හරි. ඊට පස්සේ කියන පිටව කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය බේම් මේක දීලා තියෙනවා. මේ ගාන 0.112 ඝන ඩෙසිමීටර්. right අපි ඔක්කොම කලින් කාබන් ඩයොක්සයිඩ් මවුල ගන්න හොයාගමු. මේක බෙදන්න ඕනේ 22.4න් ඝන ඩෙසිමීටර් මවුලයට. ඒතර උත්තරේ එනවා මවුල 112 224න් බෙදුවොත් නම් 5යි. 5යි නේ. ඔව්. එතන මට කියන්න 0.112 22.4න් බෙදුවොත් කීයද? මට කියන්න. ඔය සුළු කරන්නේ සුළු කරලානේ ටට්ටක් ගාලා ඈ. ඒකෙන්ද chat එකට දාගෙන යන්න. ඉක්මනට දාන්න සුළු කරලා කියන්න ඉක්මනට. right කීයද? 0.005යි. 0.005යි. මම මේක ලියා ගන්නකො මෙහෙම. 5 වැඩි කිරීම 10 ඍණ 3යි මවුල කියලා ලියා ගන්නවා. එතකොට මට ලේසි ඉස්සරහ ගන්න දෙනු කරන්න. right නියදී ස්ට්‍රොන්ජියම් කාබන් ස්කන්ධ ප්‍රසාතයේ කොන එක ඇත්තට කියලා තමයි අහන්නේ. හරි. අපි එහෙනම් හිතමු මෙන්න මේ විදිහට. ස්ට්‍රොන්ජියම් කාබන් කියන්නේ අහන්නේ. එහෙනම් එතෙන්ට දාගන්නකො n අකුරුව නම්බරන් ටික. right මම කියනවා ස්ට්‍රොන්ජියම් කාබන්ගෙන් පිට වූ n කාබන් ඩයොක්සයිඩ් මවුල ගාන n නම්. මේ මෙතන බේරියම් කාබන්ගෙන් පිට වූ ගාන කීයද? 5 වැඩි කිරීම 10 ඍණ 3 ඍණ n. පැහැදිලිද කතාව? ස්ට්‍රොන්ජියම් කාබන්ගෙන් පිට වූ කාබන් ඩයොක්සයිඩ් ගාන n නම් මෙයාගේ ගාන මෙච්චරයි. හරි. හරි. දැන් ස්ටොයිකියමේදී දාලා එන්නකෝ ස්ට්‍රොන්ජියම් කාබන් ගාවට පයින්ටකෝ දැන්. ස්ටොයිකියමේදී කාබන් ඩයොක්සයිඩ් සහ ස්ට්‍රොන්ජියම් කාබනේට්ගේ එකට එකයි. එහෙනම් ස්ට්‍රොන්ජියම් කාබන් මවුල ගණනත් n ම තමයි. හරිනේ? right ඊට පස්සේ බේරියම් කාබන් මවුල ගාන හොයමු බලන්න අපි. බේරියම් කාබන් මවුල ගාන කියලා කියන්නේ අර ගානමනේ. එහා පැත්තේ හිටපු ගානම තමයි. එතකොට ඔයාලට එනවා 5 වැඩි කිරීම 10 ඍණ 3 ඍණ n ප්‍රමාණයක් බේරියම් කාබනේට්ගෙත් ඉන්නවා. right හරි. දැන් බලන්න ඔයාලට දීලා තියෙන දත්ත හිතන්නේ මෙහෙමයි ඈ. හරි ඔයාලට දීලා තියෙන දත්ත වල හැටියට මොනවද දීලා තියෙන්නේ? මේ දෙන්නගේ ස්කන්ධනේ දීලා තියෙන්නේ. මේ දෙන්නගේ ස්කන්ධය දීලා තියෙනවා නම් මේ මවුල ගණන් වලින් ස්කන්ධයට ගලප ගන්න ක්‍රමයක් අපි දන්නවනේ. මවුල ගණන් ටික ස්කන්ධ කරගන්න. එතකොට ස්ට්‍රොන්ජියම් කාබන් මවුල ස්කන්ධය කීයක් වෙනවද කියන්නකො මට? ස්ට්‍රොන්ජියම් කාබන් මවුල ස්කන්ධය හොයලා දෙන්න. ඔතන ඉන්නවා ස්ට්‍රොන්ජියම් කාබනේට්. ස්ට්‍රොන්ජියම් කියන්නේ 88යි. ස්ට්‍රොන්ජියම් කාබන් මවුල ස්කන්ධය කීයක් වෙනවද? ඉක්මනට ඈ. ස්ට්‍රොන්ජියම් කාබන් කියන කෙනාගේ මෞලික ස්කන්ධය කීයක් එනවද?
ස්ට්‍රොන්චියම් කාබනේට් කියන කෙනාගේ මෞලික ස්කන්ධය කියන්නේ කියනවා 148යි. ඔය එකෙන් දෙන්නෙක් විතර කවුරු උත්තර දීලා හරියන්නේ නැහැ. අනික කෙනුත් මේක සක්‍රියව ඉන්නවනේ වැඩේ. right ස්ට්‍රොන්චියම් කාබනේට්ගේ මෞලික ස්කන්ධ 148යිනේ. එන එක 148න් ගුණ කරන්න. මේ මෙච්චර ග්‍රෑම් ගාණක් මෙයාට තියෙනවා. බේරියම් කාබනේට් මෞලික ස්කන්ධ කීයක් වෙනවද කියන්න ඉක්මනට. බේරියම් කාබනේට් කියන එක නම් මෞලික ස්කන්ධ කීයද? ඉක්මනට කියන්න. බේරියම් කාබනේට් මෞලික ස්කන්ධය කීයද? right 197යි. එහෙනම් මෙයාව ගුණ කරා 197. හරි. දැන් ඔයා මෙයාගේ ස්කන්ධය ස්ට්‍රොන්චියම් කාබනේට් ස්කන්ධයක් දන්නවා, බේරියම් කාබනේට් ස්කන්ධයක් දන්නවා. ඒ දෙකෙම එකතුව ගානේ දීලා තියෙනවා. එහෙනම් ඉතින් නිකන් ලියාගෙන යන්න. මෙතන තියෙන 148n ධන මෙතන තියෙනවා 197 ඒවා පහ වැඩි කිරීම 10 3ක් කීයද කියන්නකෝ 10ක් ගත්තොත් 1970යි 1970යි කියලා කියන්නේ 950යි 985යි එතකොට 985 වැඩි කිරීම 10 3යි කියලා කියන්නේ 985 ආරයක් 10 3යි බිංදුවයි දශම 985යි ඍණ 197න් සමානයි 0.8යි ග්‍රෑම් මම සුළු කරලා ලියන්න පුළුවන් තරම් n සමානයි කීයද කියලා හොයන්නකෝ බලන්න බලන්න n සමානයි කීයක් වෙනවද කියන්නේ ඉක්මනට ඉක්මනට සුළු කරන්න n සමානයි කීයක් වෙනවද n සමානයි කීයද n සමානයි කීයද අයියෝ මේක සුළු කරන්න එච්චර නේද බං 148යි 197යි එතකොට 197න් අඩු කරන්න ඕනේ 197 52ක් තියෙනවා 52 49යි එතන ඍණ 49 එහා පැත්තට ගියපුවාම එහා පැත්තට ගියපුවාම කීයක් එනවද ඍණ 1.85යි ඍණ 0.1යි 8.5 බෙදන්න ඍණ 49 එච්චර කීයක් යනවද කියන්නේ n සමානයි 0.03යි කුදු බම්බල මොකද උඩු කරපල්ලක ඉක්මනට මවුල ගණන මේ අහලා තියෙන්නේ ඔයෙන් අහලා තියෙන්නේ ස්කන්ධ ප්‍රතිශතය අහලා තියෙන්නේ එහෙනම් ස්කන්ධ ප්‍රතිශතය හොයන්න ඔක්කොම කලින් මෙතන මවුල ගන්න හොයාගන්න මවුල ගන්න හොයාගත්තනේ අපි දැන් එහෙනම් ස්කන්ධ ප්‍රතිශතය හොයමු මෙතනින් ලියනවා ස්කන්ධ ප්‍රතිශතය කියන එක සමානයි දැන් ස්ට්‍රොන්චියම් කාබන් මවුල ගන්න හොයාගත්තනේ ස්ට්‍රොන්චියම් කාබනේට් n කීයද කියලා හොයාගත්තා එහෙනම් 0.0.03 වාරයක් 148යි මෙයාගේ මෞලික ස්කන්ධය. ඒතර එයාගේ ගුණ කරා මෞල ගාන එනවා. මෞල ගාන නෙවෙයි මුළු ස්කන්ධය එනවා. ඔක්කොම තිබිලා තියෙන්නේ 0.8. ඒ ගුණ කරන්න 100ට 100. ඒතර බලන්න ඔයාලට කීයක් එනවද කියලා. ඉක්මනට කියන්න.
ටග්ගල ඉන්දේශ බිඳ තුන ගුණ කරන්න ඕනේ 148න් රයිට් එක නේද උත්තරේ ඊවට 55.5ක් ඒ කියන්නේ 56යි ඒ කියන්නේ 56 උත්තර දෙක right මෙච්චර අඩුපාඩුක් තියෙනවා නම් හදලා ගන්න කරෝ පියවර ටික පොඩ්ඩක් බලා ගන්න හොඳට මොකද්ද කරේ කියලා කරලා තියෙන වැඩේ තමයි ඉස්සරවම මෙන්න මෙතනින් මවුල ගන්න හොයාගත්තා කොහේ හරි කමන්නේ මේකේ පරිමාවක් දීලා තියෙනවා නම් වායුක පරිමාවක් දීලා තියෙනවා කියලා කියන එකේ තේරුම තමයි ටක්කල වායුවේ මවුල ගන්න හොයාගන්න පුළුවන් කියන්නේ හරි වායු මවුල ගන්න හොයාගත්තා නම් වායු මවුල ගන්න පිට උනේ අපි කොහෙන්ද මේ කට්ටිය HCl එක ප්‍රතික්‍රියා කරලානේ එහෙනම් අපි හිතුවා ස්ට්‍රොන්ජන් කාබනේටකින් ආපු කාබන් ඩයොක්සයිඩ් ගන්න n කියලා ඉතින් ඔටෝමැටිකලි මෙයයි ගන්න වටෙනවා 5.13 වාරයක් ඍණ n 5.13 ඍණ n ඊට පස්සේ ඒක ගෙනීම කරලා මෙතන සම්බන්ධ කරා මොකද මේකේ දත්තයක් දීලා තියෙන්නේ අපිට හරි දත්තයක් දීලා තියෙන හින්දා ඒක ලේසි කරන එක රයිට් එච්චරයි හරි එන්න අඩුපාඩු තියෙනවා හදලා දාගන්න ඒ අතරේ අපි යන 8 වෙනි ප්‍රශ්නෙට ආවර්තාවකයේ 3D ගුණයේ මූල ද්‍රව්‍ය සම්බන්ධයෙන් පහත දී ඇති ප්‍රකාශනයෙන් කුමක් සත්‍ය නොවේද? ඔන්න අසත්‍යක තමයි ආයෙත් පාරක් අහලා තියෙන්නේ. right ස්කැන්ඩියම් ටයිටේනියම් වැනේඩියම් ක්‍රෝමියම් සහ මැංගනස් යන එක් එක් මූල ද්‍රව්‍ය ඉහළම ඔක්සීකරණ අවස්ථාව මේ මූල ද්‍රව්‍ය අයත් කාණ්ඩයේ අංකයට සමාන වේ. ස්කැන්ඩියම් කියලා කියන්නේ තුන්වෙනි කාණ්ඩයනේ එතකොට. එයාගේ ඉහළම ඔක්සීකරණේ ධන 3 තමයි. ටයිටේනියම්ගේ ධන 4 ඒකත් හරි. ඒතර එයා ආයිති වෙන්නේ 4 වෙනි කාණ්ඩයට. ඒකත් හරි. 5 වෙනි කාණ්ඩේ වැනේඩියම් ක්‍රෝමියම් 6 වෙනි කාණ්ඩේ මැංගනස් 7 වෙනි කාණ්ඩේ. සමානයි කියන එක හරි. ඒතර ඒක පිළිගන්න පුළුවන්. හරි. right ඒක පිළිගන්න පුළුවන් අපිට. ඊට පස්සේ FeCON ඒ කියන්නේ අයන් කොබෝල්ට් නිකල් කොපර් සිංක් යන එක් එක් මූල ද්‍රව්‍ය ඉහළම ඔක්සීකරණ අවස්ථාව මේ මූල ද්‍රව්‍ය අයත් කාණ්ඩයේ අංකයට වඩා කුඩා වේ. යකඩ කියලා කියන්නේ එතකොට අපිට 6 වෙනි කාණ්ඩය ධන 5යි. කොබෝල්ට් ධන 4 ධන 3 ආදී වශයෙන් අයන් කාණ්ඩයට වඩා කුඩා වේ. ඒතර ඒකත් පිළිගන්න පුළුවන්. අයත් කාණ්ඩයට මේ කට්ටිය කුඩායි තමයි. අංක 3 සියලුම මූල ද්‍රව්‍ය වල කැටායන වල 4s කාක්ෂික හිස්ස පවතින අතර සියලුම සංයුතා ඉලෙක්ට්‍රෝන 3D කාක්ෂි වල පවතී. සියලුම මූල ද්‍රව්‍ය වල කැටායන වල ස්කැන්ඩියම් ටයිටේනියම් වැනේඩියම් ආදී වශයෙන් තව. ඒකත් පිළිගන්න පුළුවන්. මොකද මොනවා වුණත් මුලින්ම ඉවත් වෙන ඉලෙක්ට්‍රෝනය කවුද? 4s නේ. 4s තමයි මුලින්ම ඉවත් වෙන්නේ. ඒතර 4s මුලින්ම ඉවත් වෙනවා කියලා කියන්නේ හරි. ඒකත් පිළිගන්න පුළුවන්. අංක 4 ඉහළම ඔක්සීකරණ අවස්ථාවල ඇති මූල ද්‍රව්‍ය අඩංගු MnO4- Cr2O7 Cr4- වැනි අයන හොඳ ඔක්සිහාරක වීමට නැඹුරු වන අතර නිකල් ධනද සහ සිංක් ධනද වැනි අයන හොඳ ඔක්සිකාරක වේ. ඔක්සිහාරක නම් මොනවා වේද? ඔක්සිකරණය වේ. MnO4- කියන කෙනා පත් වෙන්නේ Mn ධන 2 බවටනේ. එතකොට එයාලා ඔක්සිහාරකද MnO4- සිද්ධ වෙන්නේ මේ බලන්න MnO4- ට පුළුවන් MnO4- කියන කෙනාට පුළුවන් Mn ධන 2 වෙන්න. ඒතර මේක කියන ඔක්සිහරණයක්නේ. ඒ කියන්නේ ඔක්සිහරණය වෙන්නේ කවුද? ඔක්සිකාරක.
එතන මේක කියලා තියෙන්නේ අපිට හොඳ ඔක්සි හාරක වීම නැඹුරු වන අතර. අන්න ඒකින්ද ඒක වැරදි. මේ කතාව වැරදි. ඔක්සි කාරකනේ. මේක කියලා දෙන හාරක කියලා. ඒකින්ද ඒක වැරදි. නිකල් දරදක සිංක් දරද වෙන්නේ ආයෙ නම් හොඳ ඔක්සි කාරක වෙයි. හරි. රයිට්. මේකේ පස්වෙනි එකට තෙමු බලන්න. තුන ඩීගොනේ මුල් ද්‍රවතෙන් සිංක් වල අඩුම ද්‍රවාංක ඇත. අඩුම ද්‍රවාංක සිංක්. ඔව්. පිළිගන්න පුළුවන්. දෘಢ බව අඩුයි. හරි. රයිට්. එතකොට ඒකට වඩා හොඳ උත්තරය කියන්නේ වැරදි එක අපෙන් අහන්න. වැරදිකට 4 තමයි ගන්න තියෙන්නේ. රයිට්. එහෙනම් 9 වෙනි එකට 9 වෙනි ප්‍රශ්නේ බොහොම ලේසි ප්‍රශ්නයක්. කැල්සියම් ඔක්සයිඩ් සම්මත උත්පාදන එන්තල්පියට අනුරූප වන්නේ පහත් දක්වන කුමන රසායනික ප්‍රතික්‍රියාවේ එන්තල්පි වෙනසද? හරි. අපිට අහන උත්පාදනයනේ. එහෙනම් එන්න ඕනේ මෙච්චරයි උත්පාදනය කරන්න. උත්පාදන එන්තල්පි අර්ධක්‍යමවට මතක තියෙන්න ඕනේ. කිසියම් සංයෝගයක මවුල එකක් ස්වභාවයේ පවතින ස්ථායීම ආකාරයෙන්. එහෙම නැත්නම් අපි කියන සමුද්දේශ ස්වරූපයෙන් පවතින මූලද්‍රව්‍ය වලින් උත්පාදනය කර ගැනීමේදී සිදුවන එන්තල්පි පර්යාසය. එහෙනම් කැල්සියම් ඔක්සයිඩ් කියන කෙනා හදන්න ඕනවා. කැල්සියම් ඝනය හා O2 වායුව භාවිතා කරලා. ඒතර උත්තරේ එන්න ඕනේ කැල්සියම් සොලිඩ් එක ධන භාගයයි O2 ඊතලයක් කැල්සියම් ඔක්සයිඩ් සොලිඩ්. ඒ කියන්නේ උත්තරේ 5. උත්තරේ 5. හරිනේ. මේ ඒක හරි කට්ටිය රේස් හෑන්ඩ් කරන්න බෑ. එහෙම නැත්නම් එහෙම බේන අත උස්සන්නු. 9 හරිය 9 වෙනි ප්‍රශ්නේ හරියයි. හරින්නේ ඒක අවුලක් නැහැ නේ ඒක ලේසි නේ. රේස් හෑන්ඩ් කරන්න දන්න chat එකට හරි දාන්න හරි කියලා. right. මෙව්වා ඉතින් දැන් ආයෙ හොඳට ගේම ගහලා තියෙන්න ඕනේ. right. අපි යන් 10 වෙනි එකට. 10 වෙනි ප්‍රශ්නට ඕගනික් වගේ කියලා හිතුණාට ඒක අහලා තියෙන්නේ ද්විතීක අන්තර් ක්‍රියාවලින්. හරිද? ද්විතීක අන්තර් ක්‍රියාවලින් තමයි ඒක අහලා තියෙන්නේ. මෙන්න මේ කොටස ඔයාලා මතකයිද කියලා බලන්න. මෙන්න මෙහෙම නෑ හෝ අපි ඒක කරේ නෑනේ. අපි ව්‍යුහ බන්ධන ටියුට් එකේ වැඩ කම්ප්ලීට් කරේ නෑ. right. ද්විතීක අන්තර් ක්‍රියා සෙට් එක තියෙනවා. මම ද්විතීක අන්තර් ක්‍රියා ටික වෙනම පිළිවෙලකට තමයි උගන්වන්නේ. ද්විතීක අන්තර් ක්‍රියා ටික මේකෙදි බලමුකෝ. right. ඉහත සංගවල ජල ද්‍රාවිතාව වැඩි වීම අනුපිළිවෙලනේ. ජල ද්‍රාවිතාව කියන එක රඳා පවතින්නේ ජලයත් එක්ක අපි අලුතෙන් එකතු කරන සංයෝගය හදාගන්න අන්තරණුක ආකර්ෂණ බල වර්ගයේ මත. හරිනේ? අන්තරණුක ආකර්ෂණ බල වර්ගයේ මත තමයි ඒක රඳා පවතින්නේ. right. හරි. ඒ වලට එන්න. ඔන්න මම ලියලියා ඉන්නේ නැහැ මේක. මේක නිකන් සාකච්ඡා කරන ප්‍රශ්නයක් විතරයිනේ. එහෙනම් මේක ලියලියා ඉන්නේ නැහැ. අවශ්‍ය දේවල් ටික ලියා ගන්න. ඒ වලට එන්න. ඒ කියලා කියන්නේ මොකෙද්ද? ඇල්කේන යන නිකම්ම නිකන් හයිඩ්‍රෝකාබනය. හයිඩ්‍රෝකාබන් අණු ජලයත් එක්ක සාමාන්‍යයෙන් දිය වෙන්නේ නැහැ. ඒ දිය වෙන්නේ නැති වෙන්න හේතුව තමයි එයාලා නිර්ද්‍රවීය කට්ටිය, ජලය කියන්නේ ද්‍රවීය කට්ටිය. හරි. ඒකෙන්ද එයාලා දිය වෙන්නේ නැහැ. අනික මෙයාලා හදාගෙන තියෙන අණු අතර තියෙන දුර්වල වැන්ඩවල් බල ජල අණු වලට අදාළ නැත. හරි. රයිට්. ඒ කියලා පොඩි ටිකක් දාලා ලියන්න. ඒ සංයෝගය නැත්නම් ඔය ඒ සංයෝගය ඇඳත් කමක් නැහැ. CH3 CH2 CH2 CH3. right. right. ලියමු මෙහෙම. ඇල්කේනයකි 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 ජලද්‍රාවිතාව ඉතා අඩුය. ජලද්‍රාවිතාව ඉතා අඩුය. ඇල්කේනයකි ජලද්‍රාවිතාව ඉතා අඩුය. ඇල්කේනයකි ජලද්‍රාවිතාව ඉතා අඩුය. හේතුව
හේතුව ඇල්කේන නිර්ද්‍රවීය අණු වීමයි. ඇල්කේන නිර්ද්‍රවීය අණු වීමයි. අර එක වගේ උන් එකිනෙකා එකට සෙට් වෙනවා වගේ වැඩක් තමයි ඔය වෙන්නේ. හරිද? නිර්ද්‍රවීය අණු ගත්තොත් එහෙම නිර්ද්‍රවීය අණු ළමයි නිර්ද්‍රවීය ඒව තුල දිය වෙනවා. නිර්ද්‍රවීය දිය වෙනවා. ප්‍රශ්නයක් නැහැ. හරිද? ඊට පස්සේ ද්‍රවීය අණු ගත්තොත් ද්‍රවීය අණු දිය වෙනවා. ඒ අවුලක් නැහැ. ද්‍රවීය කට්ටිය දිය වෙනවා. උදාහරණයක් මධ්‍යසාරයි ජලයයි වගේ මධ්‍යසාර ද්‍රවීයයි ජලය ද්‍රවීයයි. දෙන්න හොඳට දිය වෙනවා. ඕන තරම් දිය වෙනවා. ඊට පස්සේ නිර්ද්‍රවීය කට්ටියයි ද්‍රවීය කට්ටියයි දිය වෙන්නේ නැහැ. ද්‍රවීය කට්ටිය නිර්ද්‍රවීය කට්ටිය දිය වෙන්නේ නැහැ. වර්ග දෙකක් නම් දිය වෙන්නේ නැහැ. ඊට කිසිසේත්ම දිය වෙන්නේ නැති එකක් ඉන්නවා. අයනික සංයෝග. හරි. අයනික සංයෝග ගත්තොත් එහෙම අයනික සංයෝග කිසි විටකත් නිර්ද්‍රවීය සංයෝග තුල දිය වෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට ලුණු කැටයක් අරගෙන ආ පොල් තෙල් වලට දාලා බලන්නකො දිය වේද කියලා. දිය වෙන්නේ නැහැ. හරි. ඊට පස්සේ ඒකේ අනික් කාරණාව තමයි අයනික සංයෝග ද්‍රවීය ද්‍රාවක තුළ උදාහරණයක් විදිහට ලුණු ජලයත් එක්ක ඕනෑ තරම් දිය වෙනවා. හරි. ඕනෑ තරම් කියලා කියන්නේ ද්‍රාව්‍යතාවය එනකම් විතරයි. හැබැයි අපි සාමාන්‍යයෙන් බලපුවාම දාන්න දිය වෙනවා. හරි. ඒ කියන්නේ පොද්දර ලුණු එහෙම වැඩි වුණාම යුද්ධ ප්‍රකාශ කරන්නේ. හරි. තමයි එහෙම මිනිස්සු ඉන්නව නේද? ගෙවල් වලින් තමයි ඔයා උද්දර අම්මා ඉතින් හදිසිය දෙපාරක් ලුණු දාලා දැන් ඉතින් කඩුව අමෝරාගෙන දඟලනවා. හරි. ඇත්තටම ළමයි එහෙම මේ උද්දර ලුණු එක දවසක් වැඩි වුණාම උද්දර ලුණු එක දවසක් වැඩි වුණා කියලා හිතන්නකෝ. එක දවසක් හදිසිය ලුණු අම්මා අතින් එහාට මෙහාට වුණාම අර අවුරුදු ගෝණක් තිස්සේ වේල් තුනට මොයලා දුන්න ගුණය තියනවද? නෑනේ. එතකොට ඒ ගුණේ නෑ. ඒතර අමතක වෙනවා මෙච්චරක කන්න දුන්නා නේද යකෝ අම්මා. හරි. ඒක හින්දා මම මේක අමාරුවෙන් හරි කන්න ඕන කියලා කන්න ඉබේ. පැහැදිලිද? එදාට කෙලින්ම ආයෙ මුකුත් නැහැ. පරාදේ මට පාඩම් කරගන්නත් බැරි වුණා අප මේ ලුණු වැඩිපුර දාලා. එමුනේ කියන්නේ. හරි. කොල්ලෝ නම් ඉතින් සාමාන්‍ය ඒ ගතිය පොඩ්ඩක් අඩුයි. එල්ලෝ තමයි චුට්ටක් වැඩි. හරි. එයාලා හිතන්නේ අම්මලා තාත්තලා එයාලා සේවකයෝ කියලා. අන්න ඒ වගේ. හරි. රයිට්. දුර්වල ඇන්ඩවල් බලන්න ඒ දිය වෙන්නේ නැහැ. එච්චරයි. රයිට්. එන්න බීට. බීට එන්න බී. රයිට්. බීට ඇවිල්ලා බලන්න. බීගේ ඉන්නේ මධ්‍යසාර මංකේ ඕන තරම් දිය වෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ ලියන්න. මධ්‍යසාර බී කියලා දාලා මධ්‍යසාර වලට මධ්‍යසාර වලට මධ්‍යසාර වලට මධ්‍යසාර වලට මධ්‍යසාර වලට ජලයේ හොඳින් දියවිය හැක ජලය හොඳින් දියවිය හැක මධ්‍යසාර වලට ජලය හොඳින් දියවිය හැක මධ්‍යසාර වලට ජලය හොඳින් දියවිය හැක ජලය හොඳින් දියවිය හැක හේතුව ජල අණු හා ජල අණු හා ජල අණු හා ජල අණු හා මධ්‍යසාර අතර ඇතිවන හයිඩ්‍රජන් බන්ධනයි ඇතිවන හයිඩ්‍රජන් බන්ධනයි ජල අණු හා මධ්‍යසාර අතර ඇතිවන හයිඩ්‍රජන් බන්ධනයි රයිට් ඊළඟ කරන C ට එන්න C එකේ තියෙන මෙන්න මේ වගේ කාණ්ඩයක් CH3 C ඩබල් බොන්ඩ් O මෙතන H එකක්. ඒතර මේ වඩා විද්‍යුත් ඍණ O පරමාණු හින්දා ඩෙල්ටා ඍණ ඊට සාපේක්ෂව කාබන් ඩෙල්ටා ධන. හරි. ඒතර මෙන්න මේ වගේ
කට්ටිය ජලයත් එක්ක දී වුණාට පස්සේ ජලාණුවක් හිතන්නකො මෙහෙම තියෙනවා කියලා. ඩෙල්ටා ඍණ මෙයා ඩෙල්ටා ධනනේ. ඒතර ඩෙල්ටා ඍණ O පරමාණු සහ ඩෙල්ටා ධන කාබන් පරමාණු අතර ද්විතීයික අන්තර් ක්‍රියාවක් ඇති වෙනවා. ඒකට අපි කියනවා ද්විද්‍රව අන්තරාණුක ආකර්ෂණ බල කියලා. හරි. අඳින්න C දාලා අඳින්න රූප සරහන ඇඳලා ලියන්න. රූප සරහන ඇඳලා ලියන්න එතන ද්විද්‍රව අන්තරාණුක ආකර්ෂණ බල ද්විද්‍රව අන්තරාණුක ආකර්ෂණ බල right ඒක ඇතර සුළු වශයෙන් දිය වෙනවා ඊට පස්සේ විනාකිරි බුදුහාමී ඇති වෙනකන් දිය වෙනවා කොහොම ඉන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ මෙතන හයිඩ්‍රජන් බන්ධනක් තියෙනවා හරි මේකේ තියෙන දීද්‍රව විතරනේ මේකේ තියෙන එකයි දීද්‍රව විතර මේකේ දීද්‍රවක් තියෙනවා හයිඩ්‍රජන් බන්ධනක් තියෙනවා මේක හින්දා දීද්‍රවයක් ඇති වෙනවා OH කාණ්ඩයක් තියෙන හින්දා හයිඩ්‍රජන් බන්ධන ඇති වෙනවා හරි ඒතර අපි කියමු මධ්‍යසාරවල තියෙන හයිඩ්‍රජන් බන්ධන විතරයි ඇති කරගන්න H2OH දෙක හදන්නේ ඕන එකක් හරි මේකේ තියෙන හයිඩ්‍රජන් බන්ධන විතරයි මේකේ තියෙන ද්විද්‍රව අන්තරාණු ආකර්ෂණ විතර මේකේ දෙකම තියෙනවා එහෙනම් වඩාත් හොඳින් දිය වෙන්නේ මෙයා එහෙනම් තර්කය තමයි එන්නවා කතාවට වැඩිම ද්‍රාව්‍යතාව වැඩිම වන්නේ D ද්‍රාව්‍යතාව වැඩිම වන්නේ D ඒතර අඩුම වන්නේ අනිවාර්යෙන්ම A එහෙනම් අඩුම A වැඩිම D කියලා දෙන උත්තර දෙකක් තියෙනවා 1යි 2යි ඒ අතරිනුත් ඊට පස්සේ වැඩිම වන්නේ D ඊට පස්සේ B එහෙනම් උත්තරේ 2 ACBD පිළිවෙල එන්නේ ACBD උත්තරේ 2 right එන්න 11ට ප්ලස් වෙන එක ඔන්න ඒකට හොඳ විවරණයකුත් දුන්නා X මූල ද්‍රව්‍ය ජලීය ද්‍රවණයේ වියුග්ම ඉලෙක්ට්‍රෝන 5ක් සහිත අස්ථායි X ධන 3 සාදායි භූමි අවස්ථාවේදී X මූල ද්‍රව්‍ය පරමාණුවකට වියුග්ම ඉලෙක්ට්‍රෝන 4ක් ඇත X මූල ද්‍රව්‍ය වනුයේ හරි X ධන 3 හදනවා කියලා නම් කියනවා. ඒතර භූමි අවස්ථාවේදී X පරමාණු වියුග්ම ඉලෙක්ට්‍රෝන 4ක් ඇත කියලා කියනවා. බලමු යකඩ වලට තියෙනවද කියලා. යකඩ කියලා කියන්නේ 26 වෙනියක්. 26. ඒතර එන්නේ අපිට 3D 6යි 4S 2යි. කොහොමද එන්නේ? ඒතර බලමු වියුග්ම ඉලෙක්ට්‍රෝන 6ක් ඔක්කොම දැම්මට පස්සේ වියුග්ම ඉලෙක්ට්‍රෝන එනවද කියලා අපිට 4ක් 1යි 2යි 3යි 4යි 5යි. 1යි 6යි බේම් බඩු තියෙනවනේ වියුග්ම ඉලෙක්ට්‍රෝන කියන්නේ තනි ඉලෙක්ට්‍රෝන. එතන 4s තියෙන ඉලෙක්ට්‍රෝන දෙකක් නේ. ඒ වගේම යකඩ Fe ධන 3 හදනවා තමයි. Fe ධන 3 බොහොම සුප්‍රසිද්ධ අයනයක්. ඒක තමයි යකඩ උත්තරේ. හරි. ඔච්චරයි. සරල කතාවක් තියෙන. මේ ඒක හරිය කියන්න බලන්න එක්ක හරි කියන්නේ එක්ක රේස් හෑන්ඩ් කරන්න. ඒක හරියයි. right හරි ඒක සරල කතාවක් ලේසි වැඩි සහ හැබැයි හිතන්නේ නැවලම හරි අංක 12ට KBR සහ KI එකිනෙකින් වෙන් කර හඳුනා ගැනීමට භාවිතා කළ නොහැකි ප්‍රතිකාරක කවුද කියලා තමයි අහන්නේ right අපි එකින් එකට රියැක්ෂන් උත් එක්ක ලියාගෙන යන්න ඒක හොඳ ඉනෝගනික් පාර්ට් එකක් right ලියන්න බලන්න මම ලියන්න කලින් ලියන්න lead nitrate ධන KBR KI lead nitrate මම දානවා KBR මම රියැක්ෂන් විදිහට ලියන්නද මොකද වෙන්නේ කියලා විතරක් ලියන්නම් PbBr2 කහ පාට ලා කහ පාටයි හරි ලා කහ පාට අවශ්‍යය තියෙනවා මේකට KI දැම්මොත් එහෙම PbI2 කහ පාට අවශ්‍යය ඇති වෙනවා ඕක තමයි වෙන්නේ එතකොට ප්‍රතිකාරකය වෙන් කර හඳුනා ගන්න භාවිතා කරන්න පුළුවන් නේ එකෙක් ලා කහයි අනික කහයි කියලා කිව්වම ඉතින් පොඩි එක්ස්කියුස් එකක් තියෙනවා පුළුවන් කියලා. හරි කමන්නේ තව බලමුකෝ අපි. සාන්ද්‍ර H2SO පොදාම බලන්න. සාන්ද්‍ර H2SO පොදාම මේක දීලා දෙන උත්තරේ. ඒකද මම මේක මෙතනින් මෙහෙම ලියන්නම්.
සාන්ද්‍ර H2SO කොට දාන්න KBr KI දැම්මට පස්සේ සාන්ද්‍ර H2 රත් කරාම රත් කිරීම කියලා තිබ්බනම් වඩාත් හොඳයි. නැතත් කමන්නේ අපි ලියමු මෙතනින් Br2 වායුව පිට වෙනවා. මෙතනින් I2 වායුව පිට වෙනවා. මෙතන දම් පාට එක්කෙනෙක් මෙයා අද කියලා දුන්නානේ පන්තියේදී අද සෙන්සුරාත් තීරි පන්තියේදී කරපු දෙයක්. හරි. රත්දුමුරු පාට වායුව. right. ඒතර ඒකත් පිළිගන්න පුළුවන් කියමු. ඊට පස්සේ I2 දානවා. CCl4 එක I2 දානවා. I2 දැම්මොත් එහෙම KBrට I2 කියන කෙනා ඔක්සිහරණය වෙලා Br2 හැදෙන්නේ නැහැ. හරි. අපි කියව කොහොමද? අයියා වෙනුවෙන් මල්ලියට කැපකිරීමක් කරන්න වෙනවා කියලානේ කීවේ. දැන් මූනේ මල්ලි. අයියා මල්ලි වෙනුවෙන් කැපකිරීම කරන්නේ නැහැ. I2 කියන්නේ අයියානේ මෙතන ඉන්න. ලොකුම ගානේ අපිට 17 වෙනි කාණ්ඩේ. ඒතර ඒකෙන් මුකුත් වෙන්නේ නැහැ. හරි. ඒතර KBr දැම්මම මුකුත් වෙන්නේ නැහැ. KI දැම්ම කියලා මුකුත් වෙන්නේ නැහැ. KI දැම්මට ඉතින් එයාමනේ ඉන්නේ. ඒතර එතනින් මුකුත් වෙන්නේ නැහැ. right. ඒතර මේ මෙන්න මෙතෙන්ට අවිලා බලන්න. මෙතෙන්ට ආවම කොහොමද තියෙන්නේ බලන්න. BR2 දානවා. ඊට පස්සේ KBRට BR2 දැම්ම කියලා මුකුත් වෙන්නේ නැහැ. ඊට පස්සේ KIට BR2 දැම්මොත් එහෙම I2 හැදිලා KBR හැදෙනවා. හරි. ඔන්න අඳුර ගන්න පුළුවන්. වෙන් කරලා අඳුර ගන්න පුළුවන්. ඒතර උත්තරේ 4ෙත් වෙන් කරලා අඳුර ගන්න පුළුවන්. හරි. right. ඊට පස්සේ මෙන්න මේක තමයි වැදගත්ම කතාව. මම ඒකින්ද ඒ කළු පෑනේ ලියනවා. ගොඩක් වැදගත් කතාවක්. KBRට දානවා සිල්වර් නයිට්‍රේට් දාන්නලු. සිල්වර් නයිට්‍රේට් දැම්මට පස්සේ පළවෙනිට වෙන වැඩේ තමයි AgBr හැදෙනවා. හරි. ඊට පස්සේ AgBr දාන KNO3 හැදෙනවා. මම එක ලියන්නේ නැහැ දැන්. හරි. KIට දාන්න සිල්වර් නයිට්‍රේට් දැම්මට පස්සේ AgI හැදිලා KNO3 හැදෙනවා. ඊට අමතරව මේක අපිට දීලා තියෙනවා සාන්ද්‍ර ඇමෝනියා දාන්න කියලා දීලා තියෙනවා. මෙන්න මේකට සාන්ද්‍ර ඇමෝනියා දැම්මට පස්සේ මේ සංකීර්ණය දිය වෙයි. ඕක දිය වෙනවා. මේක සාන්ද්‍ර ඇමෝනියා දැම්මයි කියලා මොකුත් වෙන්නේ නැහැ. එහෙනම් ඒකනොත් වෙන් කර හඳුනා ගන්න පුළුවන්ද බැයිද? වෙන් කර හඳුනා ගන්න පුළුවන්. එච්චරයි. අවශ්‍ය දත්තර ටික දාන්න උත්තරේ 3. උත්තරේ 3 අවශ්‍ය දේවල් ටික දාගන්න. ඔය දාලා තියෙන විවරණය තමයි. බොරුවට සිංහලෙන් විස්තර ලියන්න දෙයක් නැහැ. මෙන්න මේක වෙන වැදගත් කතාවක්. හරි. දැන් මේ වගේ පොයින්ට් හම්බෙන්නේ ඉතින් මේ ප්‍රශ්න කරගෙන ටික ටික ඉස්සරහට යද්දි තමයි දැන් ආයෙත් ඊළඟ පේපර් එකේ ආයෙත් මේ වගේ එකක් හම්බ වෙනවා. හරිද? ඒතකොට ඔයාලට මේ එකම දේවල් නිතර නිතර හම්බ වෙන්න පටන් ගත්තාම ඒවා වෙන ෆැමිලියර් වෙනවා. හරිද? එන්නේ ඒවා වෙන ක්ලෝස් වෙනවා ලයිෆ් එකටත් එක්ක. හරි. මෙහෙම කරන්න පුළුවන් මෙහෙම කරන්න පුළුවන් කියලා දැනෙන්න පටන් ගන්නවා. හරි. ඔය දැන් අර තියෙන්නේ මොකක් හරි ඇඳුමක් හිතන්නකෝ. ඒක අපිට නිතර අඳිද්දි අපිට ඒක හින ක්ලෝස් නේ. ඒක අපේ ඇඟේ හැඩයට හැදෙනවා. හරිද? ඒතර ඒක අඳින්න පහසු වෙනවා. පළවෙනි දවසේ අඳිනවා වගේ නෙමෙයි. හරිද? ඒක පුරුදු වුණාට පස්සේ වාහනයක් කෙලවන එක හිතන්නකෝ. පොළොව වෙනටම මොන එකම වර්ග වාහනයක් වුණා ආයෙත් වෙන එකක් ගත්තාට පස්සේ වෙනසක් දැනෙනවා. එකම වර්ගයක් වුණා. ඔයා පදින මෙච්චර කල් පැද්ද වාහනේම වෙන වාහනයක් ගන්න ඒ වර්ගෙම. ගත්තාට පස්සෙත් ඒක අපිට වෙනස්. හරිද? හැබැයි ටිකක් දුර එලවගෙන යද්දි මොකද වෙන්නේ? ඊට පස්සේ ගේමක් නැතුව යනවා. හරි. ඒ කියන්නේ වාහනයක් පදින පළවෙනිම දවසේ කොහොමද? අත් දෙකෙන්ම ස්ටියරින් වීල් එක අල්ලගෙන. හරිද? එන්න නිකන් පර දාලා එන්න උනන්දුවෙන් වටපිට බලලා. හරිද? ඉතින් තුම ගේමන්නේ දෙන්නේ. හරිද? හැබැයි ඕක ටිකක් කල් ගිහලා හුරු වුණාට පස්සේ එම අත් දෙකෙන් ස්ටියරින් වීල් එක අල්ලන්නේ නැහැ ඇඟිල්ලෙන් කරකවන්නේ යහන. ඒ තත්ත්වයට ඒක හුරු වෙනවා. රෝද හතර කාර් එක කරන රෝද හතර එන්නේ කොතනින්ද කියලා අපිට තේරෙනවා හොඳට. මේ රෝද මෙතනින් තමයි දැන් එන්නේ. ඒතර වලවල් වේරන්න ඔක්කොම ටික හොඳට පුරුදු වෙනවා. හරිද?
පේපර් එකක් කරලා ඒ වගේ තමයි. කොහෙන් ගියත් ඔයාලා කෙමිස්ට්‍රි සිලබස් එකේ ඉන්න දෙන්න ඕනේ කෙමිස්ට්‍රි පේපර් එකක්. ඊට අමතරව වෙන මොකක් මගුලක් දාන්න බෑනේ. ඒතර ඔයාලට මේවා නිතර නිතර හම්බෙන්න ගන්නවා. ඕකේ දත් හම්බුනා නම් අන්නේ ලෙවල් එකට එනවා. හරි. ඒක ලෙවල් එකට එනකම් වැඩ කරන්න ඕනේ. ඒ ලෙවල් එකට එන්න නම් චුට්ටක් වැඩිපුර වැඩ කරන්න ඕනේ. මොකද මේකේ කන්ටෙන්ට් එක වැඩි. හරි. මේකම නැතුව මේ එකක් ගන්න නැතුව මට තව පේපර් එකක් දෙන්න පුළුවන් ඊළඟ සතියේ. මේකේ කත් සාකච්ඡා කරපුවා එක කරුණක්වත් භාවිතා කරන්න නැතුව අලුත් පේපර් එකක් ආයෙ දෙන්න පුළුවන්. හරිද? ඒකෙන්ද ඒක ප්‍රැක්ටිස් වෙනතුරු කරන්න ඕන. අපි මෙන්න මේ හාෆ් පේපර් 6ක් හෝ 8ක් විතර කරලා ඉවර කරමු. ඊට පස්සේ ගෙලින් ෆුල් පේපර් එකකට බහිමු. හරි පැය 5ක ෆුල් පේපර් එකක්. හරි. රයිට්. එන්න 13ට. සාන්ද්‍ර HNO3 සමග සල්ප ප්‍රතික්‍රියා කළ විට සෑදෙන ඵල වන්නේ P ගුණය නිකන් සරලව කියපුවා. HNO3 ට ඔක්සිහරණය වෙන්න පුළුවන් NO බවට කියලා තමයි අපි කීවේ. අපිට කියන්න මොනවද සල්පත් එක්කනේ. සල්පට ඔක්සිකරණය වෙන්න පුළුවන් SO2 දක්වා. එතකොට මෙයාට ඔක්සිහරණය වුණා NO ධන ජලය. වඩා සාධාරණ උත්තරය මෙන්න මෙයා. සාන්ද්‍ර දාන හින්දා සාන්ද්‍ර දාන හින්දා ඔව් නෑ ඒක තමයි හොඳ. 4. රයිට් එන්න 14ට. අඩුපාඩු දෙනවා ලියලියා යන්න. මම එතකන් යනවා ඊළඟ ප්‍රශ්න 14. රසායනික ප්‍රතික්‍රියාවක චාලකය සම්බන්ධයෙන් පහත් දක්වන ප්‍රකාශ සලකන්න කියලා කියනවා. ශීඝ්‍රතාවයෙහි ඒකක ගණ්ඩසිර මවුල වන අතර ඒ ප්‍රතික්‍රියාවේ සමස්ත පෙළ මත රඳානු පවතී. ශීඝ්‍රතාවයක ගණ්ඩසිර මවුලද ආත්පසින්ම වැරදි කතාවන්නේ. තප්පරයට ගණන් ඩෙසිමීටරයට මවුල ඕන්න ලියලා දාගන්න r සමාන ඩෙල්ටා c බෙදීම ඩෙල්ටා t r සමාන ඩෙල්ටා c බෙදීම ඩෙල්ටා t r සමාන ඩෙල්ටා c බෙදීම ඩෙල්ටා t. එතකොට උත්තරේ එන්න ඕනේ ඒකක තප්පරයට ගණන් ඩෙසිමීටර මවුල. එතකොට a වැරදි b වලට එන්න. උෂ්ණත්වය වැඩි කිරීම තාපදායක ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාව අඩු කරයි නෑ. උෂ්ණත්වය වැඩි කිරීම තාපදායක වේවා තාප අවශෝෂක වේවා ඕනෑම ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාව වැඩි කරයි. හරි. ඊළඟ දාන්න පොයින්ට් එක උෂ්ණත්වය වැඩි කිරීම තාපදායක ප්‍රතික්‍රියාවක හෝ තාප අවශෝෂක ප්‍රතික්‍රියාව ගැන දෙකේම අවශෝෂක ප්‍රතික්‍රියාව දෙකේම අවශෝෂක ප්‍රතික්‍රියාව දෙකේම ශීඝ්‍රතාව වැඩි කරයි. එහෙනම් B කියන එක එන්නේත් නැහැ. right C වලට එන්න. ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණය වැඩි කිරීම ප්‍රතික්‍රියාව සමස්ත පෙළ කෙරෙහි බලපෑමක් ඇති නොකරයි. ඔව් ඒක ඇත්ත. හරි. සත්‍ය ප්‍රකාශය අහන්නේ C පමණි. right එයාට ලියන්න මෙහෙම ප්‍රතික්‍රියාවක සමස්ත පෙළ රඳා පවතින්නේ ප්‍රතික්‍රියාවක සමස්ත පෙළ රඳා පවතින්නේ එම් ප්‍රතික්‍රියාවේ යාන්ත්‍රණය මතයි. ප්‍රතික්‍රියාවේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව කෙරෙහි බලපාන සාධක
ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව කෙරෙහි බලපාන සාධක ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව කෙරෙහි බලපාන සාධක ප්‍රතික්‍රියාවේ පෙළ කෙරෙහි බල නොපායි. ප්‍රතික්‍රියාවේ පෙළ කෙරෙහි බල නොපායි. right. උත්තර උත්තරේ තුන 15ට එන්න. පළමුව සහ දෙවන කාණ්ඩ ලෝහය මූල ද්‍රව්‍ය රසායනික සම්බන්ධයෙන් මොකක්ද හරි වෙන්නේ කියලා අහනවා. right. අංක 1 කියනවා කාණ්ඩේ 15ට යන විටදී පළමුවන කාණ්ඩේ මූල ද්‍රව්‍ය ජලය සමග අඩු ශීඝ්‍රතාවයකින් ප්‍රතික්‍රියා කරයි. කාණ්ඩේ 15ට යද්දී ජලයත් එක්ක ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව අඩු වෙනවද? අඩු වෙනව නෙමෙයි වැඩි වෙනවනේ. හරි. ඒතර ඒක වැරදි. එක වැරදි. කාණ්ඩේ 15ට යන විටදී දෙවන කාණ්ඩේ කාබනයට තාපය කෙරෙහි ස්ථායීතාව අඩු වේ. තාපය කෙරෙහි ස්ථායීතාව අඩු වෙන්නේ නැහැ. දෙවන කාණ්ඩේ කාබනයට පල්ලෙහාට යන්න තාපය කෙරෙහි ස්ථායීතාව මොනවා වෙනවද? වැඩි වෙනවා. තාප වියෝජන උෂ්ණත්වය වැඩි වෙනවා. ලියලා දාන්න පොයින්ට් එක ඕන නම් දෙවන කාණ්ඩේ කාබනයට වල තාප ස්ථායීතාව කාණ්ඩේ 15ට වැඩි වේ. දෙවන කාණ්ඩේ කාබනයට වල තාප ස්ථායීතාව කාණ්ඩේ 15ට වැඩි වේ. දෙවන කාණ්ඩේ කාබනයට වල තාප ස්ථායීතාව කාණ්ඩේ 15ට වැඩි වේ. කාණ්ඩේ 15ට වැඩි වේ. right ඒක වැරදි. අංක 3. කාණ්ඩේ 15ට යන දෙවන කාණ්ඩේ මුලට හයිඩ්‍රොක්සයිඩ් සල්ෆේට් සහ බයිකාබනේට ජලයේ වැඩිපුර ද්‍රවණය වේ. හයිඩ්‍රොක්සයිඩ් නම් ද්‍රවණය වෙනවා තමයි. හැබැයි බයිකාබනේටයි කාබනේටයි ද්‍රවණය වෙන්නේ නැහැ. ඒක වැරදි. අංක 4. දෙවන කාණ්ඩයේ සියලු මූල ද්‍රව්‍ය සහ සමුජ හයිඩ්‍රයිඩ් සාදයි. ඒකත් වැරදිනේ. දෙවන කාණ්ඩයේ සියලු මූල ද්‍රව්‍ය සහ සමුජ හදන්නේ අයනිකව තමයි වැඩිපුර හදන්නේ. බෙරලියම් විතරයි සහ සමුජ හදන්නේ. ඒතර ඒකත් වැරදි. අංක 5 ලිතියම් කාබනේට හැර පළමුවන කාණ්ඩයේ අනෙක් සියලුම කාබනේට තාප ස්ථායි වේ. ඒක හරි. ලිතියම් කාබනේට විතරයි මම අර කිව්ව අල්ලපු ගෙදර ලක්ෂණ දක්වන එක්කෙනෙක් ඉන්නවා කියලා. හරි. ඔය ඕනෑම තැනක ඉන්නවා ළමයි නිකන් මෙහෙම. එකට ඉඳලා පෙන්වන්නේ වෙන මොකෙක්ද හරි ලක්ෂණයක් උනාට. හරි. අන්න ඒ වගේ තමයි ලිතියම් කියලා කියන්නේ. හරි. ලිතියම් දක්වන්නේ හැම වෙලේම මැග්නීසියම්ගේ ලක්ෂණනේ. ඒක අර කිව්ව අල්ලපු ගෙදර ලක්ෂණ තමයි දක්වන්නේ ලිතියම්. අන්නෝගේ කෙමිස්ට්‍රි වලත් ඒක එහෙම වෙලා තියෙන හැටිනේ. හරි. ඔයාලතර හැම වෙලේම බයෙන් ඉන්න ඕනේ ලිතියම් ගැන. මොකද ඌ අපිත් එක්ක එකට ඉඳලා අල්ලපු වැටේ කරන එක ඒව කරන ඒවා තමයි කරන්නේ. හරි. ඒතර ලිතියම් කාබනේට් තාප වියෝජනය වෙනවා. ලිතියම් ඔක්සයිඩ් සහ කාබන් ඩයොක්සයිඩ් හදනවා අය. එතනින් එහා කට්ටිය කවුරුත් සෝඩියම් කාබනේට් එහෙම කොච්චර රත් කරත් තාප වියෝජනය වෙන්නේ නැහැ. පල්ලෙහාට ඔක්කොමත් ඒ වගේ තමයි. ඔච්චරයි. උත්තරේ 5. right 16 රෙන් සාන්ද්‍ර H2SO4 V2O5 ද්‍රවණය වී සෑදෙන කහ පැහැති ඔක්සෝ කැටායනය සෝඩියම් සල්ෆයිඩ් වැනි දුබල ඔක්සිහාරක සමග පිරියම් කළ විට නිල් පැහැවේ. කහ පැහැති ද්‍රාවණය සිංක බැල්ලක් මගින් පිරියම් කළ විට වර්ණ විපර්යාස කිහිපයක් සිදු වී අවසානයේදී ලාදම් පැහැති ද්‍රාවණයක් ලබා දේ. කහ නිල් හා ලාදම් වර්ණයට හේතු වන වැනේඩියම් විශේෂ අණුපිළිවෙලින් කවුද කියලා තමයි අහන්නේ. හරි. right. ඕකේ පළවෙනිටම කියනවා අපිට V2O5 ද්‍රවණය වී සෑදෙන කහ පැහැති ඔක්සෝ කැටායනය. පළවෙනි එක්කෙනා කහ පාට එක්කෙනෙක් නේද දීලා තියෙන්නේ. ඔව් පළවෙනි එක්කෙනා කහ පාට එක්කෙනා අනිවාර්යයෙන්ම VO2+ වෙන්න ඕනේ. හරිද? කහ පාටට ඉන්නේ VO2+. හරි. VO2+. ඔන්න කහ පාට එක්කෙනෙක් ආවා. ඊට පස්සේ අපිට කියනවා දුබල ඔක්සිජන් පිරියම් කරන නිල් පැහැ ගැන්වේ කියලා කියනවා. නිල් පැහැ ගැන්වෙන්නේ VO2+ නෙමෙයි 2+. කියන්නේ මෙයාගේ ගත්තොත් එහෙම ඔක්සිකරණ අංකය ධන දෙයක් වගේ. හරි. right. ඊට පස්සේ ඊට පස්සේ කියන දම් පාටට හේතු වෙන්නේ වැනේඩියම් ධන 3. හරි.
නම් පාටට හේතු වෙන එක කියන මැනින් ධන 3. රයිට්. එතකොට උත්තරය අපිට ගන්න කීයද? 4නේ. ඔව්. රයිට්. 17 ඉලෙක්ට්‍රෝන වල හැසිරීම විස්තර කිරීම සම්බන්ධයෙන් ඍජුවම සම්බන්ධ වූ විද්‍යාඥයෙකු නොවන්නේ. ඉලෙක්ට්‍රෝන වල හැසිරීම ඉලෙක්ට්‍රෝන වල හැසිරීම සම්බන්ධ නීල් බෝ ඉතින් අය කතන්දර කරන්නේ බෝර් වාදයේනේ. ඉලෙක්ට්‍රෝන හැසිරීම මහා පරිමාණයෙන් කියපු විද්‍යාඥ නීල් බෝ. ඊට පස්සේ විද්‍යාඥයෝ නොවන්නේ යකෝ අවුප්පව් කියලා කියන විද්‍යාඥයෙක්ද? අවුප්පව් කියලා කියන්නේ ජර්මන් බසින් ගොඩනැංවීම කියන වචනේ අවුප්පව් කියලා කියන්නේ. හරි. එතන ඩෝල්ටන් උත් එහෙම මේ ඉලෙක්ට්‍රෝන එක හැසිරීම කෙරෙහි ලොකු දෙයක් කිව්වේ නැහැ. හැබැයි මේ ඩෝල්ටන්ගේ පරමාණුක වාදය කියවනේ අර කරුණු හතරක් කියවනේ. ඒතර එතනින් යම් ප්‍රමාණයක් හිතා ගන්න පුළුවන්. නැත්තම් ඩෝල්ටන් එහෙම ලොකු කතාවක් කිව්වේ නැහැ. හැබැයි ඉතින් විද්‍යාඥයෙක් මොනවද විද්‍යාඥයෙක් නොවන්නේ කියලානේ ප්‍රශ්නේ බලන්නම තියෙන්නේ අපිට. රදර්ෆර්ඩ් කියවා පවුලි කියවා අවුෆ් බව්. හරි සරල කතාවක්. උත්තරේ 2. ඒක හරියට උස්සන්න බං. උත්තරේ 2 හරියට උස්සන්න බං ටක් ගාලා. ඉක්මනට 2 කියන එක හරියයි. හරි නේද? රයිට්. ඒක හැමෝගෙම හරියන්න ඕනේ. හරිනේ කතාව. අපි ඔය වගේ වුණා වරද්දන්න එපා රජෝ ඈ. හරි. රයිට්. හරි. එච්චරයි. අපි යන් ඊළඟට. මෙතන පොඩ්ඩක් ඉන්න. 16 වෙනි ප්‍රශ්නෙට එන්න. 16. ඒකේ මං කියවනේ මේක කහ. මේකට උත්තරේ 4 නේද දුන්නේ? ඒක වෙනස් වෙන්න ඕන හරි. මම 4ද කීවේ? ඒ කියන්නේ මේක වෙන්න ඕනේ මෙහෙම. ඒක මේ ටිකේ ප්‍රශ්නයක් නෑ. වෙනෙන්නේ ධන 2 ඈ. දම් පාට නේද අහලා තියෙන්නේ. කොළ පාට නෙමෙයිනේ. කහ නිල් ලාදම්. වෙනෙන්නේ ධන 2 එහෙනම් ඈ. කොහොම එන්නේ? මොක තමයි උත්තරේ. මකන්නේ මීටර උනේ. හරිනේ? රයිට්. එතකොට උත්තරේ දෙක කීයද? 3 නේ. 4 නෙමෙයි 3 ඈ. 16ට 3. හරි. රයිට්. එන්න 18ට. පහත ක්වොන්ටම් අංක අතරින් ඉහළම ශක්තියක් ඇති ඉලෙක්ට්‍රෝනය ඇත්තේ ඉනම් එකේද? රයිට්. ශක්තිය වැඩි වෙන්නේ ඉලෙක්ට්‍රෝන පුළුවන් තරම් ලොකු ලොකු ශක්ති මට්ටම් වල ඉද්දි. ඒක තමයි ශක්තිය වැඩි වෙන්නේ. එහෙනම් n සමානයි උපරිම වෙන්න ඕනේ කොහෙන් හරි ගමන n සමානයි 4 තමයි තෝරන. නෑ n සමානයි 5නේ. නෑ. හරි අපි තෝරගෙන යමුකෝ බලන්න. සාමාන්‍ය පරිදි ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියද්දි නම් කොහොමද ශක්තිය වැඩි වෙන්නේ? මෙහෙමනේ අවුප්බවම කියන්නම්. 1s 2s 2p 3s 3p 3d 4s 4p 4d 4f 5s 5p 5d 5f ඊට පස්සේ ඊට වැඩක් නැහැ. හරි. එහෙමනේ යන්නේ. 2s 2p 3s 3p 4s 3d 4p 5s 4d 5p 4f 5d ඔහොමනේ යන්නේ. රයිට්. n සමානයි 4 කියන උත්තර ටික අරගෙන බලමු අපි. n සමානයි 4යි l සමානයි 1යි කියලා කියන 4p නේ. එහෙනම් උත්තර 3 1 5 කියන ඒවා එන්නේ නැහැ. දැන් අපිට තියෙන්නේ 2 සහ 4 අතර දෝලනයක් විතරයි තියෙන්නේ. දෙකට අදාළ එක ලියා ගමුකෝ අපි. දෙකට අදාළ එක්කෙනා තමයි 4 දෙක නම් d ඔහොම ගන්න. ඒ කියන්නේ මේ මෙතන ඉන්නේ. 4d. ඊට පස්සේ 4 වෙනි උත්තරේට ආවහම පස්සේ 5 l සමානයි 0 නම් s නේ. එන 5s. 4d ඊට පස්සේ නෙමෙයි 4d ඊට කලින් තමයි 5s පිරෙන්නේ.
එහෙනම් වැඩිම ශක්තියක් තියෙන්නේ 4. බීම් එක තමයි වැඩිම ශක්තියක් තියෙන්නේ. හරි. right. ලියලා දාන්න පොයින්ට් එක. පොයින්ට් එක ලියන්න. ඒක හිතා ගන්න තියරිය මෙහෙමයි. හරි. ලියන්න අවුපා මූලධර්මයට අනුව අවුපා මූලධර්මයට අනුව අවුපා මූලධර්මයට අනුව ශක්තිය ආරෝහණය වන පිළිවෙලට ශක්තිය ආරෝහණය වන පිළිවෙලට ශක්තිය ආරෝහණය වන පිළිවෙලට ඉලෙක්ට්‍රෝන පිරීම සිදුවේ ඉලෙක්ට්‍රෝන පිරීම සිදුවේ ඉලෙක්ට්‍රෝන පිරීම සිදුවේ එතන 5s පිරීමෙන් පසු 4d පිරේ. 5s පිරීමෙන් පසු 4d පිරේ. right. ඔය ඇති. එච්චර 19 හේලයිඩ් අයන වල ද්‍රවණශීලතාව වෙනස් වෙන අණුපිළිවෙල. ඕකත් ඉතින් සරල පොයින්ට් එකක්. මොකද්ද කෙටි ක්‍රමේ? ද්‍රවණශීලතාව අන්ලෝම සමානුපාතිකයි. ඇනායනේ ආරෝපණය වාරයක් ඇනායනේ අරය වාරයක් කැටායනේ ආරෝපණය වාරයක් එක බෙදන්න ඕනේ කැටායනේ අරෙන්. ඔක තමයි අපේ කෙටි ක්‍රමය. හරි. ඉස්සරහදී හම්බ වෙයි රිවිෂන් පන්තියක දෙන තියරිය ඕවා කරලා තියෙන. හරිද? එතකොට මොකද්ද සිද්ධ වෙන්නේ? මෙතන තියෙන ඇනායනනේ. ඒක ද්‍රවණශීලතාව කියලා නෑ. කැටායන වැඩක් නෑනේ. කැටායනගේ සාධක අයින් කරන්න. ඒක වැඩක් නෑ නොසලකා හරින්න. ඇනායනේ Q ආරෝපණය ඒකත් ඔක්කොගේම ඍණ එකයි. මේකේ තියෙන හැම එකකම ඍණ එක. එහෙනම් ඒකත් අයින් කරන්න. එහෙනම් මට කියන්න පුළුවන් ද්‍රවණශීලතාව අන්ලෝම සමානුපාතිකයි ඇනායනේ අරය. වයින් අහන්නේ ද්‍රවණශීලතාව වෙනස් වන අණුපිළිවෙල ඇනායනේ අරය වැඩිම එකාගේ ද්‍රවණශීලතාව වැඩි. එහෙනම් වැඩිම වෙන්න ඕනේ I- නේ. උගා වැඩි. I- තමයි වැඩිම. ඊට පස්සේ Br- ඊට වඩා අඩුයි Cl- ඊට වඩා අඩුයි F-. විවරණ ආය විශේෂයෙන් අනවශ්‍යයි. මේකේ ඔක්කොම ටික පදන්දර ටික තියෙනවා. හරි. උත්තරේ බලන්න. උත්තරේ එන්න ඕනේ ක්ලෝරින් ක්ලෝරින් බ්‍රෝමයින් අයඩින්. උත්තරේ 1. හරිනේ. හරි. එන්න 20. 20 කියනවා මෙහෙම. MClX නම් වූ ෆ්ලෝරයිඩේ මවුල 0.2ක් ධන ඩෙසිමීටර මවුල 0.8ක සාන්ද්‍රණයක් පවතින සිල්වර් නයිට්‍රේට් සමග සම්පූර්ණ ප්‍රතික්‍රියා වීම සඳහා ඝන සෙන්ටිමීටර් 500ක පරිමාණයක් අවශ්‍ය විය. මෙම ලෝහ ක්ලෝරයිඩේ X ආගේ වෙන්න පුළුවන් මොකක්ද කියලා අහන්න. right. සමීකරණය දාගමු අපි කොහොමද වෙන්නේ කියලා. දැන් MClX කියලා එක්කෙනෙක් තමයි ඉන්නේ. MClX කියලා කෙනෙක් ඉන්නවා. එතකොට කොහොමනින් එයාට කියන එයාගේ මවුල 0.2ක්. මෙයාගේ 0.2යි මවුල තියෙන්නේ. ඒකත් එක්ක ප්‍රතික්‍රියා කරන්න දානවලු සිල්වර් නයිට්‍රේට්. ඒ කියන්නේ Ag ධනනේ ඔකට සෙට් වෙන්නේ එතකොට. ඒතර AgCl තමයි මෙතන හැදෙන්නේ. හරියටම ගානට වැඩේ වෙලා තියෙනවා කියලා තමයි ගාණි කියන්නේ. ඒතර 0.8න් 500ක්. මෙතන ඕනලා තියෙනවා 0.8න් 500ක්. බලමු එහෙනම් කොච්චරක් ගිහින් තියෙනවද කියලා. 0.8න් 500ක්. ඒතර උත්තරේ එනවා මෙතනට 1යි මෙතන 2යි කියලා කියන්නේ 0.4ක් එනවනේ. right. එතකොට ඒකේ තේරුම තමයි මෙතන Cl ගාන තුලිත කරන්න මෙතන x අකුරක් දාමු.
එහෙනම් AG ගාන තුලිත කරන්න මෙතන AG x වෙනවනේ එතකොට. AG x ප්‍රමාණය තියෙන. එහෙනම් මෙතන AG x ප්‍රමාණයක් තියෙන්න ඕනේ. ඒතර ඒකේ තේරුම තමයි MCL x මවුල ගණන කියන කෙනා බෙදුවාම AG මවුල ගණනෙන් ඒක සමාන වෙනවා MCL x මවුල ගණන 0.2යි. අපි මේක දාගෙන ඉන්නකො ස්ටොයිකියෝමෙට්‍රිය MCL x ගාන එක බෙදීම AG ප්ලස් ගාන x නේ ඒක සමානයි MCL x මූල ගාන 0.2යි. මේක මෙතෙන්ට ආදේශ කරමු. බෙදන්න ඕනේ AG ප්ලස් මූල ගාන 0.4යි. එතනට උත්තරේ එනවා x සමානයි 2යි. මේක හරියයි අත උස්සන්න බා. හොඳයි දෙයනේ කියලා මේ ප්‍රශ්න හරියනවනේ. මේක වැරදි නම් හරිය අවුලක් ඉතින් ඈ. කොහොම ලේසි ප්‍රශ්නයක් මේක. හරි. right. හරිනේ. right. යන 21ට පහ සමාන සංයෝග අතරින් අවම බාස්මික ගුණය පෙන්වන්නේ කුමන සංයෝගයේද? අවම බාස්මිකතාව. දැන් බාස්මිකයි කියලා කියන එකේ තේරුම මොකක්ද? බස්මයකට පුළුවන් ඇමෝනියා ගන්නකො. මෙන්න බාස්මිකතාව කියන concept එක ඔලුවට දාගෙන තිබ්බොත් විතරයි මේ ප්‍රශ්නේ කරන්න පුළුවන්. හරි. මෙහෙමනේ තියෙන්නේ. බාස්මිකතාව කියන්නේ මෙහෙම. දැන් H+ එකක් ඉන්නවා මාධ්‍යයේ. ඉද්දි මේ ඇමෝනියාගේ නයිට්‍රජන් පරමාණුවට පුළුවන් ඉලෙක්ට්‍රෝන දෙකකින් මේ H+ පහර දීලා මේක අල්ලගන්න. හරි. ඔන්න ඕකට අපි කියන බාස්මිකතාව. හරිද? එහෙම නැත්නම් H ධන අයනය ප්‍රතිග්‍රහණය කිරීමේ හැකියාව. මේක ඇරලා තමයි බාස්මිකතාව කියලා කියන්නේ. බාස්මිකතාව කියන්නේ මොකක්ද එතකොට? H+ අයනයක් ප්‍රතිග්‍රහණය කිරීමේ හැකියාව. ඕක තමයි බාස්මිකතාව කියලා කියන්නේ. හරි. දැන් තියෙන ප්‍රශ්නේ තමයි අපිට මේ දීලා තියෙන අණු අතරින් කාටද බාස්මිකතාව කියලා එකක් වැඩිපුරම තියෙන්නේ. right. දැන් ඔයා හිතන්න මේ විදිහට. H ධනායනයක් ළමයි ප්‍රතිග්‍රහණය කරන්න නම් H ධනායනයක් කියලා එකක් ප්‍රතිග්‍රහණය කරගන්න නම් තියෙන්න ඕන දේවල් මොනවද? නයිට්‍රජන් පරමාණු මත මොනවද තියෙන්න ඕනද? එක සැර ඉලෙක්ට්‍රෝන තියෙන්න ඕනනේ. එතකොට මේ නයිට්‍රජන් පරමාණු මත එක සැර ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි වෙන්න බාස්මිකතාව මොකද වෙන්නේ? H ධනය ප්‍රතිග්‍රහණය කිරීමේ හැකියාව වැඩි වෙනවා. ඕක තමයි තර්කය. හරි අපි ලියමු ඊට කලින් බලන්න. දැන් අඳින්නකො ඔයා NF3 කියන කෙනා. කොහොම නින්? අපි දන්නවා නයිට්‍රජන් වඩා ෆ්ලෝරින් විද්‍යුතතාවයෙන් වැඩි. ඒක නිසා ෆ්ලෝරින් මේ ඉලෙක්ට්‍රෝන තමන් ගාවට ඇද ගන්නවා. ඒතර නයිට්‍රජන් මත එක සැර ඉලෙක්ට්‍රෝන යුගලයේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය අඩු වෙනවා. හරිනේ කතාව. එච්චරයි. එහෙනම් තියෙන්න ඕන කතාව තමයි හැම වෙලේම මේකේ ඉන්න ඕනේ බැඳිලා නයිට්‍රජන්ට වඩා විද්‍යුත් ඍණතාවයෙන් අඩු කට්ටිය. හරි. ලෝකේ විද්‍යුත්තාව වැඩිම එක්කන තමයි ෆ්ලෝරින්. වැඩිම ෆ්ලෝරින් ඊට පස්සේ ඔක්සිජන් ඊට පස්සේ නයිට්‍රජන්. නයිට්‍රජන් නේ. දැන් මෙතන ඉන්න කට්ටිය මේක තමයි වාෂ්පීයතාවයෙන් අඩුම. හරි. අම්මට අවුම්වන්නේ නේද අහන්නේ අපි. ඔව්. එහෙනම් ඉතින් කතන්දර ගන්න එන්නේ. ඔච්චර. ඉවරයි කතාව. රයිට්. ඒක නියම ප්‍රශ්නයක්. ඒක හරියද උස්සන්න? ඉක්මනට ඒක තමන් හරිනම් උත්තරේ NF3 අවම එක අහන්නේ. හරිනම් අත උස්සන්න ටක් ගාලා. රයිට් ලියන්න පොයින්ට් එක මෙහෙම. බාස්මිකතාව ලෙස හඳුන්වන්නේ බාස්මිකතාව ලෙස හඳුන්වන්නේ බාස්මිකතාව ලෙස හඳුන්වන්නේ බාස්මිකතාව ලෙස හඳුන්වන්නේ H ධනායන ප්‍රතිග්‍රහණය කිරීමට හැකියාවයි H ධනායන ප්‍රතිග්‍රහණය කිරීමට හැකියාවයි H ධනායන ප්‍රතිග්‍රහණය කිරීමට ඇති හැකියාවයි ඊළඟ පොයින්ට් එක නයිට්‍රජන් පරමාණු මත
नाइट्रोजन परमाणु मत नाइट्रोजन परमाणु मत ඉලෙක්ට්‍රෝන යුගල වල ඝනත්වය නැත්නම් එකසර ඉලෙක්ට්‍රෝන ඝනත්වය එකසර ඉලෙක්ට්‍රෝන ඝනත්වය එකසර ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩිවීමත් සමග එකසර ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩිවීමත් සමග එහි භාෂ්මිකතාව වැඩි වේ. එහි භාෂ්මිකතාව වැඩි වේ. එරම ලියන්න. නයිට්‍රජන් පරමාණුවට වඩා විද්‍යුතතාවයෙන් වැඩි. නයිට්‍රජන් පරමාණුවට වඩා විද්‍යුතතාවයෙන් වැඩි. නයිට්‍රජන් පරමාණුවට වඩා විද්‍යුතතාවයෙන් වැඩි. පරමාණු බැඳී ඇති විට නයිට්‍රජන් පරමාණුවට වඩා විද්‍යුතතාවයෙන් වැඩි. පරමාණු බැඳී ඇති විට නයිට්‍රජන් පරමාණුවට වඩා විද්‍යුතතාවයෙන් වැඩි. පරමාණු බැඳී ඇති විට නයිට්‍රජන් පරමාණුවට වඩා විද්‍යුතතාවයෙන් වැඩි. පරමාණු බැඳී ඇති විට නයිට්‍රජන් පරමාණුවට වඩා විද්‍යුතතාවයෙන් වැඩි. පරමාණු බැඳී ඇති විට බන්ධන ඉලෙක්ට්‍රෝන තමා දෙසට ආකර්ෂණය කරන නිසා 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 බන්ධන ඉලෙක්ට්‍රෝන තමා දෙසට ආකර්ෂණය කරගන්නා නිසා නයිට්‍රජන් පරමාණු මත එකසර ඉලෙක්ට්‍රෝන යුගලයේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය අඩු වී නයිට්‍රජන් පරමාණු මත එකසර ඉලෙක්ට්‍රෝන යුගලයේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය අඩු වී නයිට්‍රජන් පරමාණු මත එකසර ඉලෙක්ට්‍රෝන යුගලයේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය අඩු වී ඉලෙක්ට්‍රෝන ඝනත්වය අඩු වී ඉලෙක්ට්‍රෝන ඝනත්වය අඩු වී ඉලෙක්ට්‍රෝන ඝනත්වය අඩු වී භාෂ්මිකතාව අවම වේ. භාෂ්මිකතාව අවම වේ. භාෂ්මිකතාව අවම වේ. right යන 22ට 22 කියන ආම්ලික මාධ්‍යයේ KMnO4 22කට කලින් 24ට එන්නකො පොඩ්ඩක් 24 හරි ලේසි හරි ABX යන සංයෝගයේ A හා B 17 වන කාණ්ඩයෙන් මූල ද්‍රව්‍ය වේ. ABX අණුවේ මධ්‍ය පරමාණු වටා ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය හා අණුවේ හැඩය පිළිවෙලින් වන්නේ. ABX කියලා දෙනවලු දෙකම 17 වෙනි කාණ්ඩයට අයිති කියලා තමයි කියන්නේ. ඒතකොට මේ මොකද්ද? කවුරු වෙන්නද? 17 වෙනි කාණ්ඩයට අයිතිම කට්ටියක් කොහොම වෙන්න ඕනද? A හා B 17 වන කාණ්ඩයන් මුල් ද්‍රව්‍ය වේ. A 17 වන කාණ්ඩේ B 17 වන කාණ්ඩේ. ඒතර B කියලා කියන අනිවාර්යෙන් ෆ්ලෝරින් වෙන්න ඕනනේ. එතන මෙහෙමනේ එන්න පුළුවන් හැදෙන්න පුළුවන් ඒවා ඔක්කොම හදා ගන්න ඕනේ. ඒකත් එක්ක උත්තරත් එක්ක ගලපන්න. ඒතර වෙන්න පුළුවන් මෙහෙම. Cl ගම්මුකෝ Cl ගත්තද Br ගත්ත මේ කියන්නේ Cl ද Br ද එක වැඩක් නැහැ මොකා ගත්තත් එකයි හරිද? අනිවාර්යෙන් මෙයා ඉන්න පුළුවන්. එකෙක් සෙට් වුණා කියලා වැඩක් නැහැ නේ. එහෙනම් මෙහෙම හැඩ දෙන්නේ නැහැ නේ අපිට. ඒතර ඕක ඊළ වැඩක් නැහැ. ඊළඟට අද කියලා දුන්නා. Cl ගේ සංයුක්තාව ඊට පස්සේ එන්න ඕනේ 1/3යි. ඔක්සිකරණගේ 3 තියෙන්නේ. ධන 3. ඊට ධන 5. එහෙම නෑනේ. මේ Cl F3 F5 ඊට Cl F7 ඔහොම එන්න පුළුවන්. මේ වගේ කෙනෙක් අපි කතා කරන්නේ නෑනේ. මෙයාගේ හැඩය කොහොමද එන්නේ? මෙයාගේ හැඩය આવොත් එහෙම වෙන්නේ ත්‍රියාණිත ද්විපිරමිඩීය එනවා. අණු ඉලෙක්ට්‍රෝනික ජ්‍යාමිතිය අණුවේ හැඩ එනවා T අක්ෂරාකාර.
හරි. මෙයාය ගත්තොත් එහෙම එනවා 7යි 5යි 12යි. මෙයා ගත්තොත් 7යි 3යි 10යි හරින්නේ. හරි 7යි 5යි 12යි. ඒ කියන්නේ මේ අෂ්ටතලිය. අෂ්ටතලිය. ඒතර බන්ධන පහයි එක සැර එකයිනේ. ඒතර එන්න ඕනේ 90 හැඩේ එන්න ඕනේ පිරමිඩීයයි. එහෙම නැත්නම් සමචතුරස්‍රාකාර පිරමිඩීයයි. ඒවයි ගන්න එන්න ඕනේ. right. බලන්න එහෙම එකක් තියනවද කියලා. බඩු තියෙනවනේ. උත්තරයක් තියෙන. පහ. සරල කතාව. එහෙනම් කතා කරලා තියෙන ගානේ මෙන්න මෙයා ගැන. ඒක නියම ගානක් හරි. කියන ඔයාලට මොකා ගැනද කතා කරන්න කියලා වෙනම හොයාගන්න. BR දාලා හදන්නකො මේ ගාන. ඒත් ඔහොම තමයි. right. ඒතර උත්තරේ 5. සරල කතාවක්. right. එන්න 22ට. right. 22 නම් එහෙම. අවශ්‍ය ලියලා දාගන්න ව්‍යුහේ පස්සේ හැමින් සැරේ අඳගන්න. ආම්ලික මාදේ KMNO ඔක්සිලික් අම්ල ප්‍රතික්‍රියාවෙන් CO2 ලබා දේ. ඔක්සලික් අම්ලයේ ග්‍රෑම් 126 සම ප්‍රතික්‍රියා කරන අවශ්‍ය KMNO මවුල ගන්න සොයන්න. ඔක්සලික් අම්ලයේ සූත්‍රය දීලා තියෙනවා H2C2O4. අන්න කෑ වැඩේ. එන්න එතන හදා ගන්න පොඩ්ඩක්. H2C2O4. දෙකක් H2O. H2C2O4. දෙකක් H2O. එහෙම තමයි එන්න ඕනේ. හරිද? right. අපිට ඔක්සලික් අම්ලයේ ග්‍රෑම් 126 නේ. ඔක්සලික් අම්ලයේ ප්‍රතික්‍රියාව කොහොමද කියලා බලන්න. H2C2O4 දාන්න අපිට කියන්න කොහොමද? KMNO4 නේ. KMNO4 right. එතන මෙයාගේ ධන 7යි ඔක්සිකරණ අංකය මෙයාගේ දෙන්නගේම ධන 6යි ඔක්සිකරණ අංකය. එතන මෙතන හැදෙන්නේ CO2 නම් මෙතන දෙකේ ලක්වත් දැම්මම දෙන්නගේම ධන 8යි ඔක්සිකරණ අංකය. මෙතන Mn ධන 2 එයාගේ ඔක්සිකරණ අංකය ධන 2යි. ඒතර ඔක්සිකරණ අංක වෙනස මෙතන 5යි. මෙයා ඔක්සිහරණය වෙලා තියෙනවා ඉලෙක්ට්‍රෝන 5කින්. මෙයා ඔක්සිකරණය වෙලා තියෙනවා ඉලෙක්ට්‍රෝන 2කින්. තුලිතකරණ මේක 5න් ගුණ කරා. ඒතර 5 අරක් දෙක මෙතන 10 ඉලක්කමක් එනවා. මෙතන 5 ඉලක්කමක් එනවා. මෙතන 5 ගුණ කරා 2කින්. එතන මෙතන 2 ඉලක්කමක් එනවා. මෙතන 2 ඉලක්කමක් එනවා. එතරයි තර්කේ. අපිට කියනවා ඔක්සලික් අම්ලයේ ග්‍රෑම් 126 ප්‍රතික්‍රියා වෙනස KMNO මෝල් ගන්නනේ. ඔක්සලික් බලන්න ග්‍රෑම් 126ක් තියෙනවනේ. 126යි ග්‍රෑම් කියන එක නා බෙදන්න. අර ඔක්සලික් අම්ලයේ මෞලික ස්කන්ධය කීයක් වෙනවද බලන්න 2H2O ත් එක්ක. අදලා බලන්න හයිඩ්‍රජන් 2යි කාබන් ඩයොක්සයිඩ් 24යි 24 2යි 26යි 26යි O 4ක් තියෙනවා කියලා කියන්නේ 64යිනේ. 26යි 64යි 90යිනේ. 90යි 90යි ඒතර 90යි 36 කීයද? 126යි. ගානට එනවා 126 ග්‍රෑම් මවුලයට. උත්තරේ 1යි. මේ බලන්න H2C2O4 මවුල 1යි තියෙන්නේ. මෙතන මවුල 1යි තියෙන්නේ. මම මේ මෙතනින් පල්ලෙහාට කරගෙන යන්නේ ඔක්සලික් අම්ලයේ මවුල ගණන. right. ඊට පස්සේ KMNO4 ගණන තමයි අපෙන් අහන්නේ. මේකනේ ප්‍රශ්නේ. හරි සරලයි. හරියටම ලියලා හැදුවොත් H2C2O4 මවුල ගණන බෙදන්න ඕන ස්ටෝකියෙන් දාන්න කියලා දුන්නනේ. KMNO4 මවුල ගණනෙන්. එතකොට H2C2O4 ඉස්සරහින් තියෙන ඉලක්කම 5යි. මෙතන KMNO4 ඉස්සරහින් තියෙන ඉලක්කම 2යි. ඒක සමානයි. H2C2O4 මවුල ගණන අපිට අවිල්ල දෙනවා 1යි කියලා. ඒක බෙදින් මේක අපි x කියලා දාමු. එතකොට x කියන එක කෙනා සමාන වෙනවා 2 බෙදීම් 5යි. කියන්නේ 0.4යි. හරි. right. සරල කතාවක්. ගානට යන එතකොට x සමානයි 2 බෙදීම 5යි. එක තැන් තිබ්බා 2 බෙදීම 5යි. හරි. ඔච්චර උත්තරේ 1. right. අඩු දෙනවා හදන්න බොහොම සරල ගානක් 23. ගණ්ඩස 10ක් බැගින් වූ O2 හා H2 වායු පරිමාණ සෙල්සියස් 25 හා 1 වැඩි කිරීම 10 5 පාස්කල් පීඩනය කරදී විද්‍යුත් පුලිඟුවක් ආධාරයෙන් ප්‍රතික්‍රියා කරන සලසන ලදී ප්‍රතික්‍රියාව අවසන් වූ හා වායු මිශ්‍රණයේ පරිමාව කොපමණද? right. අපිට කියන පරිමාණ ගණ්ඩස 10 බැගින් වූ O2 හා H2 වායු පරිමාණ. ආයේ දෙකම තමයි මේ 10 10 තිබිලා තියෙනවා දෙකමනේ. පරිමාණ එකවරෙන් පීඩනය කරදී විද්‍යුත් පුලිඟුවක් ආධාරයෙන් ප්‍රතික්‍රියා කරන සලසන ලදී. අවසන් වූ හා වායු මිශ්‍රණයේ පරිමාව කොපමණද? හරිනම් හරිනම් මේකට උත්තරේ බිඳුවයි. එහෙම
නෑනේ. බිඳුවයි නෙමෙයි. සමපරිමාණ තිබ්බට හරියන්නේ නෑ. රයිට් මේ ගානේ අඩුපාඩු දාන්න. ඝන ඩෙසිමීටර 10ක් තියෙනවා O2. ඊට පස්සේ H2 ඝන ඩෙසිමීටර 10ක් තියෙනවා. H2 පීඩනය එක වැඩි කිරීම 10යි 5යි පැස්කල් 25යි සෙල්සියස් නේ තියෙන්නේ. ඔව්. කොහොමද තියෙන්නේ? රයිට් මේ දෙන්න දැන් ඔන්න ප්‍රතික්‍රියා කරන්න සලස්සන්න තමයි යන්නේ. අපි දන්නවා H2 ප්‍රතික්‍රියා කරොත් O2 එක්ක ජලය හදනවනේ. තුලිත කරන්න මෙතෙන්ට භාගයක් දාමු නැත්නම් මෙතෙන්ට දෙකේ ඉලක්කම මෙතෙන් දෙකේ ඉලක්කමයි දාමු. ඕකනේ ප්‍රතික්‍රියාව. දැන් ඔක්කොටම කලින් මට හොයලා දෙන්න මේ O2 මවුල ගාන කීයද කියලා. O2 මවුල ගාන අපි කොහොමද හොයන්නේ? P = nRT දාලා O2 මවුල ගාන හොයන්න ටක් ගාලා. ඔය සියලු තත්ත්ව දන්නවා. ඒකේ මවුල ගාන විතරයි දන්නේ නැහැ. O2 මවුල ගාන හොයන්න. මම මෙන්න මෙහෙම හදනවා මේ ගාන. O2 මවුල ගාන මම එකපාරින්ම ලියනවා මෙතන. මවුල ගාන කියන එක සමානයි පීඩනය කීයද? එක වැඩි කිරීම 10/5 වාරයක්. පරිමාව 10 වාරයක් 10 ඍණ 3යි. මම ඒක දාන්නේ නැහැ මේ MCQ. ඊට පස්සේ 8.314 වාරයක් 298. ඔන්න එන ඔයාට H2 මවුල ගණන. හරි. ඔය විදිහට මම වෙන පෑනකින් ලියනවා O2 මවුල ගණන. O2 මවුල ගණන කියන PV නේ. ඒතර එක වැඩි කිරීම 10/5 කියන කෙනා ගුණ කරන්න ඕනේ. යාගේ පරිමාව ගණන් 10 කියලා දීලා තියෙනව නේද? 10 වාරයක් 10 ඍණ 3යි. මෙයා බෙදන්න ඕනේ 8.3යි 1.4 වාරයක් 298. ඔන්න ඇවිල්ලා තියෙනවා O2 මවුල ගණන. හරි. එච්චරයි. හරි. O2 මවුල ගණන ඇවිල්ලා තියෙනවා. right. හරි. වැඩේ වෙන්නේ මෙහෙමයි. දැන් හිතන්න ඕනේ මේ විදිහට. දැන් මේ වගේ තියෙන ඉලක්කම් අනමන මගුල මොකොත් හිතන්න එපා ඈ. හරි. මේක විතරට වඩා පැහැදිලිව මම මෙහෙම ලියන්නම්. රියැක්ෂන් එක මේ විදිහටනේ තියෙන්නේ. H2 ධන O2 ගෙන් හැදෙනවා H2O. හරි තුලිත කරන්නේ මෙතන දෙක මෙතන දෙක. හරි. අපි හිතමුකෝ H2 මවුල හිටියා කියලා x ප්‍රමාණයක්. O2 මවුල හිතන්නකෝ y ප්‍රමාණයක් හිටියා කියලා. ඒතර දැන් අපි අන්තිමේදී මොනවද වෙන්නේ? කොහොමත් 298යි කෙල්වින් සෙල්සියස් 25යි කියලා කියන්නේ H2O කියන්නේ ලික්විඩ් එකක් ඈ. උගෙන් අපිට වැඩක් නැහැ දැන්. අපි හිතමු මෙයාගේ x ප්‍රමාණයක් එක්ක ප්‍රතික්‍රියා කරන මේ x අසුරෙන් තමයි ලියන්න යන්නේ දැන් ඈ. x ප්‍රමාණයෙන් ප්‍රතික්‍රියා කරා කියලා හිතන්නකෝ. මේක ඔයාලට එක දෙයක් තේරෙන්න ඕනේ. තියෙන මවුල ගණන් සමානයි. ඊයේ ගිය හරි කමන්නේ තියෙන මවුල ගණන් සමානයි. එහෙනම් අපි y කියලා දාන්න ඕනේ x කියලාම දාමු. right. ඒතකොට වැඩිපුරම ප්‍රතික්‍රියා කරන ළමයි මේකනේ. මෙයාගෙන් දෙක ප්‍රතික්‍රියා කරනවානේ. ඒතර මෙයා තමයි වැඩිපුරම ප්‍රතික්‍රියා. අපි හිතමු එයාගෙන් ප්‍රතික්‍රියා කරා කියලා y ප්‍රමාණය. y ප්‍රමාණය ප්‍රතික්‍රියා කරද්දී O2 ප්‍රතික්‍රියානේ මෙන් භාගයයි. ඒ කියන්නේ y බෙදීම 2යි. right. ඒතර අන්තිමේදී ඉතුරු වෙන්නේ මේකේ සීමාකාරී සාධකය තමයි H2. H2 කියලා එකක් නෑ. H2 ඔක්කොම x ප්‍රතික්‍රියා කරනවා නේද? y ඕනේ x ප්‍රතික්‍රියා කරනවා. ඒතර මෙතන ඉතුරු වෙන්නේ x බෙදීම 2ක්. x බෙදීම 2 මෙයාගේ ප්‍රතික්‍රියා කරනවා. මෙයාගේ ඔක්කොම ඉතුරු වෙන්නේ නෑ. හයිඩ්‍රජන් ඉතුරු වෙන්නේ නෑ. හයිඩ්‍රජන් x ප්‍රමාණයක් තිබ්බා x ප්‍රමාණයෙන් ප්‍රතික්‍රියා කරනවා. මෙතන එන්න මවුල ගන්නවා හිතන්නකෝ මවුල 1යි කියලා. එකම ප්‍රතික්‍රියා කරනවා. මුගේ ප්‍රතික්‍රියා කරන එකෙන් භාගයයි. ඒතර ඔයාලට වෙන්න මේකෙන් ඉතුරු වෙන්නේ මේ බලන්න හොඳට concept එක තේරුම් ගන්න. O2 x හිටියොත් එහෙම O2 x බෙදීම 2ක් ප්‍රතික්‍රියා කරලා ඉවර වෙනවා. ඒතර x බෙදීම 2ක් ඉතුරු වෙනවා අන්තිමේ. අන්නේ කතාව. x බෙදීම 2ක් ඉතුරු වෙනවා. right. ඉතින් මෙන්න මේ එන ගාන මේක දෙකෙන් බෙදන්න. එච්චරයි. ඒතර ගොඩ සුළු කරන්න ඕනේ නැහැ. මේක බෙදන්න දෙකෙන්. ඕක තමයි උත්තරේ. හරි. සරල කතාවක්. ඔය කියප එක පැහැදිලි නම් අත උස්සන්න බෑ ටක් ගාලා හොම. ලියන්න වෙලාව දෙන්නම් බය වෙන්න එපා. right. අපරාධේ නේද ගණන් හදන්නේ. ඔය වගේ එකට ගණන් හදන්නේ අපරාධේ. ඔය එකට ගණන් හදන්න එපා ඔහොම. පොරට සුළු කර කර ඉරාගෙන දඟලන්න එපා. ඔයාලට කරන්න තියෙන්නේ මේ concept එක තේරුම් ගත්තා. මෙහා වෙන්නේ කියලා concept එක තේරුම් ගත්තා. තේරුම් අරගෙන ඉවරලා ටක් ගාලා මවුල ගණන් ටික දෙකෙන් බෙදුවා. මට කියන්න මවුල කීයක් එනවද කියලා? ටක් ගාලා හදලා දාන්න. 0.2යි නේ. right.
මවුල දශම දෙකක් ඉතුරු වෙනවා. ඔච්චරයි. ඔව් දශම දෙකයි. ඔව් දශම දෙකයිනේ. හරිම අවහන්න අපෙන්නේ. මවුල ගාන දශම දෙකක් ඉතුරු වෙනවා. එහෙනම් මවුල ගාන දන්නවා නම් ඔයා මෞලික පරිමාණය ගුණ කරන්න. දශම දෙක ගුණ කරන්න බලන්න මෙතන එනවනේ. ඒතර ඉතුරු වෙන මවුල ගාන සමානයි දශම දෙකයි. එහෙනම් දශම දෙක ගුණ කරන්න මෞලික පරිමාණය 22.4යි වාරයක් මෙතන මවුලනේ. ඔච්චර ඔය ඇදිව. ඒතර කීයක් එනවද? 22.2 ගුණ කරපුවාම 224යි 4යි 8යි දශම ස්ථාන 1යි 2යි. ඒතර ඔච්චරක්. ආසන්නව 5යි. උත්තරේ. right. අන්තිම එක. අන්තිම MCQ එක. xi y2 හා ද්විපරමාණු වායු අණුවේ ඩෙල්ටා ඩෙල්ටා අතර අනුපාතය ඩෙල්ටා එහෙම නෙමෙයි එන්න ඕනේ. අපට එන්න ඕනේ සම්මත උත්පාදන එන්තල්පි. ඩෙල්ටා H theta d නෑ b එන්න ඕනේ. එහෙම නැත්නම් bd. ඒ කියන්නේ බන්ධන විකරණ එන්තල්පි ඔය තියෙන. හරිද? xi වායුවේ සම්මත උත්පාදන එන්තල්පි නහන්. right අපි හදමු ගන්න. right මේකට පොඩ්ඩක් ලියලා ඉන්න මෙහෙම. ලියන්න මෙහෙම. අංක 23ට අදාළව කියන්නේ 23ට අදාළ විවරණය කියන්නේ 23ට අදාළව ලියන්න H2 හා O2 ප්‍රතික්‍රියාවෙන් ජලය සෑදේ. ඒක හොඳ ප්‍රශ්නයක් හරිද? H2 හා O2 ප්‍රතික්‍රියාවෙන් ජලය සෑදේ. H2 හා O2 ප්‍රතික්‍රියාවෙන් ජලය සෑදේ. H2 හා O2 ප්‍රතික්‍රියාවෙන් ජලය සෑදේ. දැන් ආරම්භයේදී H2 හා O2 වායු මවුල සමාන ප්‍රමාණ වලින් පවතී. ආරම්භයේදී H2 හා O2 වායු මවුල H2 හා O2 වායු මවුල සමාන ප්‍රමාණ වලින් පවතී. H2 හා O2 වායු මවුල සමාන ප්‍රමාණ වලින් පවතී. H2 හා O2 වායු මවුල සමාන ප්‍රමාණ වලින් පවතී. සමාන ප්‍රමාණ වලින් පවතී. දැන් H2 දෙකක් O2 එකක් සමග ප්‍රතික්‍රියා කරන බැවින් 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 සීමාකාරී සාධකයේ H2A 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 ඊට ලියන්න එවෙන් H2 මුළු මවුල ප්‍රමාණයම මුලින්ම අවසන් වෙයි. එබැවින් H2 මුළු මවුල ප්‍රමාණයම මුලින්ම අවසන් වෙයි. එබැවින් H2 මුළු මවුල ප්‍රමාණයම මුලින්ම අවසන් වෙයි. right. එතන ඉතිරි වන්නේ O2 ආරම්භක මවුල ප්‍රමාණයෙන් භාගයක් පමණි. ඉතිරි වන්නේ O2 ආරම්භක මවුල ප්‍රමාණයෙන් භාගයක් පමණි. O2 මවුල ප්‍රමාණයෙන් භාගයක් පමණි. right. ඔච්චරයි කතාව. right. අපි යමු ඊළඟ කාරණාවට. අන්තිම එක්කෙනා xi x2 හා y2 යන ද්වි පරමාණුක වායු අණුවේ මෙහි ඩෙල්ටා H theta BD වෙන්න ඕන. අතර අනුපාතය 2 1 2 වේ. xi වායුවේ සම්මත උත්පාදන එන්තල්පි ඍණ 100යි නම් ඩෙල්ටා H සංඛ්‍යාත්මකයි වන්නේ. හරි. මෙහෙමනේ xi වායුවනේ හදලා තියෙන. එහෙනම් හැදෙන්න ඕනේ x2 ගෑස් එක
y2 ගෑස් එකත් එක්ක ප්‍රතික්‍රියා කරන මේක හැදෙන්න ඕනේ. ඒතර 2xy හැදෙනවනේ. ඕකනේ සරල තර්කේ. ඒතර xy වායුවේ සම්මත උත්පාදනයේ දව ඍණ 100යි. මේකේ සම්මත උත්පාදනයේ දව ඍණ 100යි කියන්නේ මුළු ප්‍රතික්‍රියාවේ එන්තල්පි පරිදි ඍණ 200යි දැන්. ඇයි උත්පාදන එන්තල්පි කියලා කියන්නේ xy වවුල එකක් හැදෙන්නනේ. එකක් හැදෙන්න 100යි නම් දැන් ඍණ 200යි. right. ඒ නිසා අපිට කියනවා ඩෙල්ටා H සිට BD අගය අතර අනුපාතන කියන අපි ඒක දාලා හදලා බලමු මොකද තත්ත්වය කියලා. ඩෙල්ටා H සිට BD අගය right. එතකොට එන්න ඕනේ හරි අපි සමීකරණ දාමුකෝ. ඩෙල්ටා H තීටා රියැක්ෂන් කියන එක නා සමානයි. සිග්මා ඩෙල්ටා H තීටා බිඳුණු බන්ධන අඩු කිරීම. සිග්මා ඩෙල්ටා H තීටා සෑදුණු බන්ධන. ඕකනේ කතාව. ඩෙල්ටා H තීටා රියැක්ෂන් එක ඍණ 200. ඒක දන්නවනේ. බිඳුණු බන්ධන කියන්නේ මෙයාලානේ. right. එතකොට බිඳිලා තියෙන්න ඕනේ මෙයාගෙන් එක බන්ධනයකුයි y2 එක බන්ධනයකුයි. එතකොට අපිට කියනවා මෙහෙම උඩින් දීලා තියෙන්නේ xy ඊට පස්සේ x2 y2 කොහොමද දීලා තියෙන්නේ? අගයන් ටික තියෙන්නේ 2 1 2 කියලා. හරිද? 2 1 2 කියලා තමයි දීලා තියෙන්නේ. right. අපි එහෙම දාගමු දැන්. 2 1 2කට දාගමු. right. බිඳෙන බන්ධන කියලා කියන්නේ x2 y2 බන්ධනනේ. මෙන්න මේ දෙන්නනේ. මේ දෙන්නට බිඳෙන්නේ. right. අපි හිතමු මෙයාලගේ ඩෙල්ටා H තීටා අගය n කියලා හිතන්නකො. n කියලා හිතමු. n නම් x කින් එකයිනේ. එහෙනම් n ධන. බිඳුණු බන්ධනය මෙන්න බිඳිච්ච බන්ධනයක් තවත් එකක්. උගේ ගාන 2යි එන්නේ එහෙනම්. x බින්දෙද්දි n ප්‍රමාණයක් ශක්තිය ගියා නම් y බින්දෙද්දි 2යි n යන්න එපා. ධන 2යි n. right. ඔන්න බිඳුණු බන්ධන කරගෙන ලියාගෙන ඉවරයි. අඩු කිරීම සෑදුණු බන්ධන කරගෙන මෙතනනේ. xi බන්ධන එහෙනම් කීයද එන්නේ? xi බන්ධන දෙකක් හැදෙනවනේ. එතකොට ඍණ 2යි n. එච්චර සෑදුණු බන්ධනේ වෙන මොකවත් නැහැ. ඔයා දන්නේ නැත්නම් n විතරයි. මට n සමානයි කීයද කියන්න ඉක්මනට. n සමානයි කීයද කියන්න ඉක්මනට. ඉක්මනට n සමානයි කීයක් එනවද එතකොට? හරිනේ. ධන 2යි n ඍණ 2යි n ගියාට පස්සේ n සමානයි 200යි. ඔච්චරයි. සංඛ්‍යාත්මකයේ 200යි. right. ඉවරයි වැඩේ. MCQ 25න් Tamanට තියෙන ගාන බලන්න ඉක්මනට. 25න් Tamanට තියෙන ගාන ඉක්මනට බලන්න. MCQ 25න් Tamanට තියෙන MCQ ගාන බලන්න ඉක්මනට. දාලා Tamanට ආපු MCQ ගාන බලන්න. දැන් ඔක්කොම උත්තර ලියලා සාකච්ඡා කරලා හදන ක්‍රමය මගුල ඔක්කොම කියලා ඉවරයි. ඔයාලට තියෙන ගාන අරගෙන 25න් ඔයාලට කීයක් තියනවද? 25න් 20යි නම් 50න් ගත්තොත් 40ක් එනවා. දැනට අපි half paper කරන හින්දා විතරයි මෙහෙම වෙන්නේ. ඊට පස්සේ paper 6කින් විතර පස්සේ half paper නෙමෙයි කෙලින්ම full paper එකක් කරනවා. ඒ කියන්නේ paper 6ක් කියලා කියන්නේ සාමාන්‍ය සමතුලිතතාව එහෙම theory පන්ති වල එහෙම අපි හිතලා සමතුලිතතාව ඉවරයි. සමතුලිත රසායනික සමතුලිතතාව ඉවරයි. හරි අයනික සමතුලිතතාව වගේ කරමින් ඉන්නේ. ඒකවල අපිට ලේසියෙන්ම දාන්න පුළුවන් ටිකක් දඩ ප්‍රශ්න ටිකක් චාලකත් ඉවරයි අපි දැන්. ජනවාරි මාසේ 7 බදාදා අපි ඕගනික් පටන් ගන්නවා. බදාදා සවස් 3ට හරිද වැඩි? right. හරි ඔච්චරයි. මොකද කියන්නේ? අර එසේ එකක් තියෙනවා ප්ලාස්කෝ කතාවක් තියෙන්නේ. එසේ එකක් සාකච්ඡා කරන්නද වැඩේ ඉවර කරන්නද? මොකද කියන්නේ? ඉක්මනට කියන්න. ඒකේ වැඩේ සාකච්ඡා එසේ එකක් සාකච්ඡා කරන්නද වැඩේ ඉවර කරලා යම්ද? right. ඉක්මනට කියන්න. එසේ එකක් සාකච්ඡා කරන්නද? ඔහොමම වැඩේ ඉවර කරලා
හරිද? ඉක්මනට කියන්න. අප්පට සිරි ඔන්න පොඩි ප්‍රශ්නයක් තියෙනවානේ. ජනවාරි 3 සෙන්සුරාදා පෝය නේද? ඔව්. පෝයක් එනවා නේද? ඒත් අපිට ප්‍රශ්නයක් නම් වෙන්නේ නැහැ. මොකද ජනවාරි මාසේ ගත්තොත් එහෙම සෙනසුරාදා ඔක්කොම 5ක් තියෙනවා. ඒකින්ද අපේ නෝමල් අපි කරන ප්‍රොසීඩියර් එක අපිට කම්ප්ලීට් කරන්න පුළුවන්. හරිද? ජනවාරි 10 අපි රසායනික සමතුලිතතාව පටන් ගමු. එහෙම වැඩක් කරමු. මේ 3 ඒතර කොහොම පොයට ඔය පන්ති කරන්නේ නැහැ. ආයතනත් අහලා නම් මනම් ප්‍රශ්න ටිකක් තියෙනවනේ. ඒක නිසා 3 ඒතර පන්ති නැතුව යනවා. හැබැයි 7 බදාදා ඒතර අපි චුට්ටක් වැඩිපුර බර දාලා උගන්වනවා. බදාදා. හරි. බදාදා අර සෙනසුරාදා අපි කරන වැඩවලින් ටිකක් කවර් වෙන විදිහට සෙනසුරාදා අපිට ෆ්‍රී වෙන විදිහට ඕගනික් පටන් ගන්නවා. එදාට. හරි. එහෙනම් ඇතිනේ වැඩේ. ආය එහෙනම් මොනම් බදාදා උදේ පේපර් ලියන්න බෑ. බදාදා උදේ පේපර් එක ලියන්න දෙන්න විදිහක් නැහැ. බදාදා කොහොම රිවිෂන් දවසනේ. ඒතර ඒ වෙලාවට කොහොම මම පේපර්ස් ලියන්න දෙන්නේ නැහැ. පේපර් එක දෙන්නේ බදාදා හවසනේ පේපර් එක නිකුත් කරන්නේ අපි. මොකක් හරි කවන්නේ පේපර් එක එළියට දාන්නේ බදාදා හවසනේ. බදාදා හවස පේපර් එක එළියට දැම්මට පස්සේ බදාදා උදේ 8 වෙන්න කලින් ඔයා ලියලා ඉවර කරන්න ඕනේ. සතියක් තියනවා කියලා කියන්නේ ලියන්න පුළුවන් නෑ. හරි. ඒකින්ද බදාදා උදේ පේපර් එක ලියලා අරගෙන එන්න ඕන නම් පුළුවන්. පොඩි chance එකක් දීලා තියෙනවා තාමත්. නැත්තම් බෑ. හරිනේ. රයිට්. එහෙනම් අපි වැඩ ඉවර කරමුද මොකද කියන්නේ? හරි. අනේ මම මේ තාමත් ඉන්නේ මේ අද කවද්ද? සෙන්සුරාදා දැන් අද උදේ ඔයාලා 26 තියරි පන්ති 27 තියරි පන්ති ඉවර කරලා පැයක් විතර වගේ තිබ්බා. ඒ පැය ඇතුළත ආයෙ වෙන වැඩක් කරන්න විදියක් නැහැ. මේක ඔන්ලයින් එක පටන් ගන්න එපේ. හරි. ඒතර මම දැන් උදේ ඉඳලා මේ වෙනකම් උගන්වමින් හෝ පේපර් ඩිස්කස් කරමින් ඉන්නවා. ඔයාලා නම් ප්‍රශ්නයක් නැහැ. ඔයාලා ගෙදර ගිහිල්ලා එහෙම ඉන්නේ. හරි. මම දැන් තමයි යන්නේ. හරි. මම දැන් තමයි ගෙදරින් මෙහෙම පිටත් වෙන්නේ ගෙදර යන්න කියලා. හරි. ආසන්න මට පැයක් යනවා යන්න. විනාඩි 45ක අඩුම යනවා. හරි. එතකොට මම එහෙම කරනවා නම් ඔයාලට කොහොම කරන්න පුළුවන් වෙන්න ඕනද? හරි. අනික මේ මගේ තියරි පන්ති වලට රිවිෂන් පන්ති වලට එනවා නම් මම මේ පේපර් ක්ලාස් එක සම්පූර්ණයෙන් ෆ්‍රී දීලා තියෙනවා. හරිද? පේපර් ක්ලාස් එකට කියලා වෙනම ක්ලාස් ෆීස් අය කරලත් නැහැ. හරිද? ඒතර පේපර් ක්ලාස් එක කරන්නේ අයියේ. පේපර් කරන්නේ ඔයාට මේ ලකුණු වැඩි කරගන්න වැඩේ කරන්නේ. හරිද? මොන ප්‍රශ්නයවත් කොහොම ඕන එකට ලියන්න පුළුවන් කියන ලෙවල් එකට එන්න තමයි ඔය කරන්නේ. හරිද? ඒක නිසා ඔයා දැනගන්න ඕනේ ඔයාගේ වැඩේ හරියට කරන්න. හරි. මට තේරෙන විදිහට බහුතරයක් අය එහෙම හරියට කරන්නේ නැහැ. හරිද? ඒ කියන්නේ මේ සමහර පේපර්ස් තියෙනවා මේ මම ගාව බලලා ඉවර කරපු පේපර්ස් තියෙනවා තාම අරන් නැහැ. ඒ කියන්නේ උට අගයක් නැහැ නේ පේපර් එකට. ඒකේ ලකුණු කීයක් තියෙනවද කියලා බලා ගැනීම සම්බන්ධවත් අගයක් නැහැ. හරි. එහෙම කරනවා නම් මම යෝජනා කරන හොඳම වැඩේ තමයි මේ එන්න එපා පන්ති. නැත්ත බලාද එන්න එපා. වැඩක් නැහැ. බොරුවට පව් දෙන්න එන්න එපා. හරි. ඔයා එහෙම එනවයි කියලා කියන්නේ මේ මටත් මේ වැඩේ හරියට කරන් යන්න බෑ. ඔයාට කොහොමද හරියන්නේ? හරි. මේක කොහොමද කරන්නේ සෙට් එකක් ඉන්නවා. හරිද? මේ වැඩේ බහැලා ගේමක් ගහගෙන එහෙම උමනාවෙන් මේ වැඩේ ගොඩ දාන කට්ටියක් ඉන්නවනේ. ඒතර එයාලගේ වැඩේ චුට්ටක් හරි අඩාල වෙන එක තමයි වෙන්නේ මේ එහෙම නිකන් කාලකන්ණි වැඩ කරන්න ගියාට පස්සේ. හරි. රයිට්. එහෙනම් එච්චරයි අපි අදට වැඩ ඉවර කරමු. එහෙනම් MCQ ටික බලන්න කොහොමද වෙන්නේ කියලා. එසේ වල මොන හරි ප්‍රශ්නයක් තිබ්බොත් එක්කව අරගෙන එන්න එක්කව අහන්න ඕන එකක් කරන්න ඕන එකකට උත්තර දෙනු ලැබේ. හරි. ඊළඟ කාරණාව ඉස්සරහ ප්ලෑන් එක කියවන 2026 තියරි පන්ති රිවිෂන් පන්ති ආදී වශයෙන් රිවිෂන් පන්ති වල මුල ඉඳලා සිලබස් ඉක්මනට උගන්වන්න යනවා. ඒ වැඩේ වෙනම යනවා. ඉස්සරහට 2026 තියරි ළමයින්ට බදාදා හවස 3 ඉඳලා 5:00 වෙනකම් නෑ 5:00 ඕනේ නැහැ. ඔය කැලේ එහෙම ඉන්න කට්ටිය ඉන්නවනේ. හරි. ඈත ඉඳලා ඉන්න කට්ටිය ඉන්නවනේ. හරි ඒක නිසා මේ 3 ඉඳලා 5 වෙනකම් ඕගනික් කරනවා. හරිද? ඕගනික් පාඩම් ටික කරගෙන යනවා. ඊට පස්සේ සෙනසුරාදා සමතුලිතතාව පටන් අරන් ඉස්සරහට යනවා. හරිද? ජනවාරි මාසේ පළවෙනි සෙනසුරාදා පොයක් එනවා. ඒකින්ද පන්ති කරන්න වෙන්නේ නැහැ නේද පොයට. ඒක නිසා මොකද සිද්ධ වෙන්නේ මේ ඒත් අවුලක් නෑ අපිට ජනවාරි මාසේ සති 5ක්ම තියෙනවා. ඒකින්ද අපි සාමාන්‍යයෙන් ප්ලෑන් කරලා තියෙන වැඩේ කරන්න සති 4ක් විතර වෙලා තියෙනවා. ඒ හොඳටම ඇති.
අවුලක් නැහැ. හරි. ඒක නිසා ඕගනික් වලටයි සමතුලිතතාවය කියලා කියන්නේ එන්න වැද්දගත්ම හරියන්නේ අර ෆිසික්ස් වල හම්බුනේ ඔයාලට අර මොනවද යාන්ත්‍ර විද්‍යාව එහෙම කියලා මුලින්ම ආරම්භක කාලේ අන්න ඒ වගේ තමයි මේකේ සමතුලිතතාව කියලා කියන්නේ. හරිද? සංකීර්ණත් එක්ක ගණන් හදන්න අමාරුත් එක්ක හැබැයි ඒ වගේම හරියට ගොඩ දැම්මොත් එහෙම නතින් කරන්න පුළුවන් පාඩම. හරිද? ඊට පස්සේ අර මට මේ අද උදේ ඒ කතාව කිව්වට පස්සෙත් මේ 4-5 මෙසේජ් එකවල තිබ්බා මේ අපි රසායනික සමතුලිතතාව පාඩම මේ රෙකෝඩින් කරොත් හොඳයි කියලා. ඒකෙන් කිසි ප්‍රශ්නයක් නැහැ. රසායනික සමතුලිතතාව පාඩම ඔන්ලයින් උත් දෙනවා. ඒ වගේම එතකොට රෙකෝඩින් එක කොහොමත් එකතු වෙනවා. ඒතර ඒ රෙකෝඩින් ටිකත් ඔයාලට දෙනවා. මොකද මම හිතනවා විභාගය ලඟ වුණාට පස්සේ ඔය රෙකෝඩින් හැම වෙන වැදගත් වෙනවා. හරි කතාව. රයිට්. එහෙනම් එච්චරයි. අපි අද වැඩේ ඉවර කරමු. ඉස්සරහ ප්ලෑන් එක මම සරලව කීවා. ආයේ අපි හම්බ වෙන්නේ 2026 අවුරුද්දේ 2025 අවුරුද්දේ අපි ආයේ හම්බෙන්නේ නැහැ. හරිද? 2026 අවුරුද්ද ගහන ගේමක් හොද්දටම ගහනවා කියලා සුපිරි ප්ලෑන් එකක් හදාගන්න. හරිද? ආය මහන්සි අමාරුයි නිදිමතයි කට්ට කන්න බෑ. ඒව මොකුත් අදාළ නැහැ. හරිද? ජීවිතේ තීරණය කරන එක්සෑම් එක මේ ඇවිල්ලා තියෙන A level කියලා. හරි? බහුතරයක් ළමයි ජීවිතේ තීරණය කරන. ඔයාලට හොඳට සල්ලි භාගෙ තියෙනවා නම් ඒත් ඒවා පවත්වාගෙන යන්න ඔයා ඉගෙන ගන්න ඕනේ. තේරෙනවද? එහෙනම් සල්ලි භාගෙ නැත්තම් ඔයාට අවශ්‍ය ආර්ථික වශයෙන් හදන්නත් ඔයා ඉගෙන ගන්න ඕනේ. වෙන එක ඔප්ෂන් එකයි තියෙන වෙන කැපිටල් නැත්තම් ඉගෙන ගන්නම ඕනේ. එච්චරයි. හරිද? ඒකින් 2026 කියලා කියන්නේ ඔයා ඉගෙනගෙන ඒ ඉගෙන ගන්න එකේ ඵලය නෙලන අවුරුද්ද. ඒක හින්දා 2026ට ලොකු ටාගට් එකක් තියාගන්න, ලොකු ප්ලෑන් එකක් ගහන්න, පොඩි පොඩි ස්ටෙප්ස් සහිත ලොකු ප්ලෑන් එකක් ගහන්න, ලොකු හීනයක් තියාගන්න. උපරිම වැඩ කරනවා කියලා කාගෙන වැඩ කරන්න. හරිද? අමාරු වෙයි, මහන්සි වෙයි, බෑ කියලා හිතේ හදන ගණන් වරදී පේපර් ලකුණු අඩු වෙයි. ඒත් කමන්නේ නැවත නැවත කරන්න. හරිද? ඒ ලෙවල් වලට වැදගත් වෙන්නේ අර මීටරයට වඩා වැඩ කිරීම. ඒ කියන්නේ වැඩ කරන එකෙත් අකණ්ඩතාව පවත්වා ගන්න එක තමයි වැදගත්. එක දිගට වැඩ කරන්නයි ඕනේ. අද පොඩ්ඩක් කරනවා නම් හරි කමන්නේ. අද පොඩ්ඩක් කරා ඊට පස්සේ හෙටත් ආයෙ කරන්න අනිද්දාත් කරන්න. එහෙම ටික මේක කන්ටිනියු කරන එක තමයි වැදගත් වෙන්නේ. හරිද? ඔයාලට 2026 අවුරුද්දේ ආසන්නව තියෙන මාස 7ක් දින 220ක් විතර ඉතුරු වෙලා තියෙනවා. ওই දින 220 එක දිගට වැඩ කරොත් ඒ අකුරක් දාන්න පුළුවන්. හරිද? එහෙම වැඩ කරන උන්ට අනිවාර්යෙන් ඒ අකුරක් එන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙම වැඩ කරන්නේ නැත්නම් මම මෙතන මොන ප්‍රාර්ථනා කරත් මම මොන බල්ටි ගැහුවත් ඔයාට ඒ අකුරක් එන්නේ නැහැ. ඒක තමයි යථාර්ථය. හරිද? වැඩ කරන උන්ට සුබේ සුබ වෙන අවුරුද්දක් 2026 කියලා කියන්නේ. ඒකින් හින්දා 2026ට හොඳ ලොකු ප්ලෑන් එකක් සහිතව වැඩේට ලැහැසි වෙන්න. ඉස්සරහට තියෙන සුපිරි පේපර් සෙට් එකක් අප්ඩේට් කරපු පේපර් සෙට් එකක් තියෙනවා 2025ට දුන්නේව නෙමෙයි අලුතෙන්ම අප්ඩේට් කරපු සෙට් එකක් තියෙනවා ෆුල් පේපර් ඒ පේපර්ස් වලට ලියන්නත් තියෙනවා හරිද ඒ පේපර්ස් වල ලකුණු උපරිම ගන්නවා කියලා ටාගට් එකක් තියාගෙන වැඩ කරන්න හරිද රයිට් එහෙනම් එච්චරයි අපි අදට වැඩ ඉවර කරමු රයිට් ආයිබෝන්